අයිබෝවන් ඔන්න එකතු වෙන්නේ පුතේ 6 ශ්‍රේණිය ඔන්ලයින් රැපිඩ් කවර් සෙමින එකත් එක්ක. ඉතින් මම පහුගිය සති කීපය තුලම පුතාලව දැනුවත් කරා මොකක්ද මේ අපේ අලුත් වැඩේ කියලා. ඉතින් ඔන්න අපේ අලුත්ම විදියට හොඳම විදියට ඔයගොල්ලොත් එක්ක එකතු වෙනවා අපේ රැපිඩ් කවර් එකත් එක්ක. ඉතින් 6 ශ්‍රේණියේ ඔයාට මේ වෙනකොට පළවෙනි පාඩමේ මුල් කොටස අපි මෙහෙම රැපිඩ් කවර් සෙමින එකකින් අරගෙන එනවා. ඉතින් මම ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා මුලින්ම අපේ ලින්ක් එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයගොල්ලන්ගේ දන්න යාළුවන්ට 6 ශ්‍රේණියේ වාගේ හොඳම යාළුවන්ට හැමෝටම ෂෙයා කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මෙතන ඉඳන් රැපිඩ් කවර් එකත් එක්ක ඔයාට එකතු වෙන්න පුළුවන්. අපේ පළවෙනි පාඩමේ මග ඇරිච්ච මුල් කොටස් ඔක්කොම බොහොම ලස්සනට කවර් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් අද රැපිඩ් කවර් එකේ අපි කතා කරන්නේ අපේ 6 ශ්‍රේණියේ පළවෙනි පාඩම ජෛව ලෝකයේ අසිරිය. ඉතින් චූටි දුල පුතාලට සමහරක් වෙලාවට මේකේ මුල් කොටස් මග ඇරිලා තිනේ. ඉතින් ඒ නිසා තමයි අපි මේ වගේ සෙමින එකක් සංවිධානය කළේ. ඉතින් මුලින්ම ඔයගොල්ලන්ගේ ලින්ක් එක WhatsApp එකෙන් අරගෙන ඔයාලට පුළුවන් අපේ group දෙකටම අපි දාලා තියෙනවා ලින්ක් එකක්. Zoom link එකක්. ඉතින් මේක දන්න යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේ මම පොඩි ඉල්ලීමක් කරනවා. මේ link එක හැමෝම පුළුවන් නම් WhatsApp එකට ගිහිල්ලා status එකක් දාන්න. එතකොට ඔයගොල්ලෝගේ දන්න හැම යාළුවම අපේ රැපිඩ් කවර් එකත් එක්ක සම්බන්ධ වෙවි. හරි. ඉතින් අද මුලින්ම අපි රැපිඩ් කවර් එක පටන් ගන්නකොට මම ඔයගොල්ලන්ට පන්තිවල දැනුවත් කරා පරණ පොඩි පොතක් හදාගන්න කියලා. පිටු 80 වගේ පරණ පොඩි පොතක් හදාගන්න. ඒ පොතත් එක්ක අපිට පුළුවන් අපේ රැපිඩ් කවර් එක පටන් ගන්න. ඉතින් මේකෙදි කරන්නේ අපේ පළවෙනි පාඩමේ මුල් කොටස A to Z මම ඔයත් එක්ක ලස්සනට කතා කරනවා. ඉතින් විද්‍යාව හොඳට ඉගෙන ගන්න, පළවෙනි පාඩම ලස්සනට දකින්න. ඉතින් මෙතන ඉඳන් මම ඔයගලන්ට ආරාධනා කරනවා මාත් එක්ක හොඳට වැඩ කරන්න, පිළිවෙලට වැඩ කරන්න. මේ දෙන නෝට් එක, මේ හදන ෂෝට් නෝට් එක ඔයා හොඳට පොතේ සඳහන් කරගන්න. ඒකට පොඩි පොතක් අරගෙන සූදානම් වෙන්න. පුතාලා පොතක් ගත්තේ නැත්නම් පරණ පොතක් ඔයාගේ මේසෙ ගාවට තියාගන්න. එතකොට ඔයාට පුළුවන් අපිත් එක්ක වැඩේට සම්බන්ධ වෙන්න. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. හැමෝම ඇවිල්ලා නේද ඉන්නේ? හරි. ලින්ක් එක පුළුවන් තරම් තව ෂෙයා කරන්නකෝ. හරි. ඔයගොල්ලෝගේ WhatsApp group වලට දාන්න. තව දන්න යාළුවන්ට යවන්න. ඒ වගේම ලින්ක් එක පුළුවන් තරම් ස්ටේටස් දාලා සපෝට් එකක් දෙන්න. එතකොට අනිත් දරුවන්ටත් ඔයාගේ යාළුවන්ටත් එකතු වෙන්න පුළුවන් අපේ වැඩසටහනත් එක්ක. හරි. එහෙනම් ගන්න ඔයාගේ පොත මුලින්ම පොත පෙළ ගන්නකො මුලින්ම පළවෙනි පිටුව ගන්න. පළවෙනි පිටුව අරගෙන දාන්න පුතේ මෙහෙම මාතෘකාවක් රතු පෑන අරගෙන දාගන්න මෙන්න මෙහෙම රැපිඩ් කවර් දාන day 1. හරි. රැපිඩ් කවර් day 1 කියලා දාන්නකෝ. රැපිඩ් කවර් day 1. හරි. රැපිඩ් කවර් day 1. හරි. පොඩියට දාන්න මාතෘකාව ජෛව ලෝකයේ අසිරිය රතු බෑනෙම. ජෛව ලෝකයේ අසිරිය. හරි. රතු පෑනෙන් දාන පුතේ ඉක්මනට රැපිඩ් කවර් day 1 ජෛව ලෝකයේ අසිරිය. හරි. ඉතින් අපේ පළවෙනි පාඩම ජෛව ලෝකයේ අසිරියනේ. මේක මේ වෙනකොට අපේ පොඩ්ඩෝ හැම කෙනාම මුල ඉඳන් අඩුළු හුඩුකම් නැතුව ඉගෙන ගන්න ඇති. ඉතින් මම අද දවසේ සූදානම් වෙන්නේ මේ පාඩම ගැන මුල ඉඳන් මේ මුල් කොටස තුල කතා කරලා ඒක පිළිබඳ ලස්සන ෂෝට් නෝට් එකක් පුතාගේ පොතේ හදලා දීලා මුල ඉඳන් පොඩ්ඩක් මතක් කරන්න. ඉතින් මම ඉල්ලනවා ගෙදර ඉඳන් හොඳට කතා කරන්න උත්තර දෙන්න. හරි මාත් එක්ක එකතු වෙන්න. හරි මුල ඉඳන් හොඳට ලස්සන නෝට් එක ලියන්න. ලියලා පිළිවෙලට හදාගන්න අපේ පළවෙනි නෝට් එක. හරි. දැන් මේ පාඩමේදී අපි කතා කරනවා මොකක්ද ජෛව ලෝකය කියන්නේ. දැන් ඔයගලන්ට අපි උගන්වලා තියෙනවානේ ජෛව ලෝකය කියන එකේ නම. ජෛව ලෝකය කියන නමේ තේරුම තමයි ජීවීන්ගෙන් පිරුණු ලෝකය. දැන් නිකන් හිතන්නකෝ ජෛව කියන වචනේ තේරුම ජීවීන්නේ. මේ පෘථුවියේ පුතේ ගොඩාක් ජීවීන් ඉන්නවා. එතකොට මේ ජීවීන් ඔක්කොම එකට ගත්තම මේ පෘථුවියේ ඉන්න ජීවීන් සියල්ල එකට ගත්තම අපි කියනවා ළමයි එකට ජෛව ලෝකය කියලා. එතකොට ජෛව ලෝකය හැදිලා තියෙන්නේ මොන වෑන්ද? පරිසරයකට එකතු වෙලා. අපි දන්නවා පුතේ ජෛව ලෝකය තුල තියෙනවා විවිධාකාර පරිසර.
නේද? අපි දන්නවා ළමයි ගංගා පරිසර තියෙනවා, වනාන්තර පරිසර තියෙනවා, ඒ වගේම ළමයි නගර පරිසර තියෙනවා. ඔය වගේ විවිධාකාර එකිනෙකට වෙනස් පරිසර තියෙනවනේ. දැන් ඔයා හිතන්න ඔයා ගෙදර ඉන්නේ පුතේ නිවසක පරිසරයක් තුලනේ. නේද? ඒ පරිසරයේ තියෙන දේවල් එක විදියක්. ආයි ළමයි සමහරක් විට ඔයා හෙට උදේ වෙනකොට නගර පරිසරයකට යනවා වෙන්න පුළුවන්නේ. නගර පරිසරයේදී හම්බෙන්නේ අපිට තවත් එකිනෙකට වෙනස් ද්‍රව්‍ය. එහෙනම් මේ පරිසර ගණනාවක එකට එකතුවෙන් තමයි පුතේ ජෛව ලෝකය නිර්මාණය වෙන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් අපි ලියමු පළවෙනි කරුණ. මේම දාන්න මම බොහොම කෙටියෙන් තමයි මේ ටික කතා කරන්නේ ෂෝට් නෝට් එකක් විදියට. ලියන්න මෙහෙම පළවෙනි තරුව ළමයි. පළවෙනි තරුව ලියමු ජීවීන්ගෙන් පිරුණු ලෝකය ජීවීන්ගෙන් පිරුණු ලෝකය ජෛව ලෝකය ලෙස හඳුන්වයි. ජීවීන්ගෙන් පිරුණු ලෝකය මොකක්ද? ජෛව ලෝකය ලෙස හඳුන්වයි. හරි. ජීවීන්ගෙන් පිරුණු ලෝකය ජෛව ලෝකය ලෙස හඳුන්වයි. හරි. ඊළඟට ජෛව ලෝකය ගත්තම ළමයි අපිට ජෛව ලෝකය තුල හම්බෙනවා විවිධාකාර පරිසර. දැන් නිකන් මෙහෙම හිතන්නකෝ. මම මෙන්න මේ වගේ ගත්තා කියලා ජෛව ලෝකය. හරිද? මේ ජෛව ලෝකය නම් මේක තුල හම්බෙනවනේ මෙහෙම විවිධ පරිසර. හරිද? විවිධාකාර පරිසර හම්බෙනවා ජෛව ලෝකය තුල. පැහැදිලිද? අපි නිකන් ලිව්වොත් එහෙම පළවෙනි එක මම මෙහෙම ගන්නම් පළවෙනි එක අපි ගන්නවා ළමයි නගර පරිසර. හරි? නගර පරිසර. ටක් ගාලා මේ රූපය අඳින්න මාත් එක්ක. නගර පරිසර. ඒ වගේම තව හම්බෙනවා වෙරළ පරිසර. හරි පුතේ? වෙරළ පරිසර හම්බෙනවා ජෛව ලෝකය තුල. හරි? ඒ වගේම තව ගත්තොත් එහෙම අපිට වනාන්තර පරිසර. හරි? වනාන්තර පරිසර හම්බෙනවා ජෛව ලෝකය තුල. ඒ වගේම ගමක පරිසර නේද? ගම්මානයක නැත්නම් ගමක පරිසර හම්බෙනවා. හරි? ගමක පරිසර. ඒ වගේම ළමයි තව ගත්තොත් එහෙම අපිට හම්බෙනවා ගංගා පරිසර. හරි? ගංගා පරිසර. ඒ වගේම ළමයි ගෙවත්තක පරිසරය. එතකොට මේ සියල්ලටම තමයි අපි පොදුවේ කියන්නේ මොකක් කියලාද? මේ සියල්ලම පොදුවේ ගත්තම මේක නම් කරනවා මේ තමයි ජෛව ලෝකය. මොකද පාඩමක් වුණාම මුලින්ම දැනගන්න ඕනනේ පාඩමේ අර්ථය. අපි කතා කරන්නේ ජෛව ලෝකයේ අසිරිය. මේ ජෛව ලෝකය සමස්ත ජෛව ලෝකය ගත්තම මේකේ තියෙන ලස්සන ගැන තමයි අපි කතා කරන්නේ. එහෙම නේද? එතකොට ජෛව ලෝකය නිර්මාණය වෙන්නේ එකිනෙකට වෙනස් පරිසරයකට එකතු වෙලා. අන්න ඒ වගේ ලස්සන ජෛව ලෝකයක ලස්සන ගැන තමයි අපි චූටි දූල පුතාලට 6 වසරේදී කතා බහ කරන්නේ. හරි? ආයෙනම් මෙන්න ගන්න ජෛව ලෝකය මේ වගේ රූපසරණක් ඇඳලා ටක් ගාලා කම්ප්ලීට් කරගන්න. ඉක්මන් කරමු. විනාඩියක් දෙනවා ඉක්මනට රූපසටහන ඇඳගෙන කම්ප්ලීට් කරගන්න පුතේ. හරිද? හරි අපි මේකේ සම්පූර්ණ නෝට් එකක් අපි කතා කරන්නේ නැහැ. හරිද? මේකෙදි කතා කරන්නේ අත්‍යවශ්‍ය දේවල් ටික. පැහැදිලිනේ? අපිට වැදගත්ම වෙන දේවල් ටික තමයි අපි මේ විදිහට කතා බහ කරන්නේ. ඉතින් අපේ ලින්ක් එක ෂෙයා කරන්න.
හරි අපේ අද රැපිඩ් කවර් එකට ඕන දරුවෙක්ට සහභාගී වෙන්න පුළුවන්. තමන්ගේ දන්න යාළුවන්ට ලින්ක් එක ෂෙයා කරලා ඔයගොල්ලෝ ආසාවෙන් පත්‍යත් එක්ක එකතු වෙන්න. හරි? හරි. අපි යනවා ඊළඟ කොටසට. දැන් මේ ජෛව ලෝකයේ තියෙන දේවල් මම මේ කරුණු වශයෙන් මේක කතා කරන් යනවා පුතේ. ජෛව ලෝකයේ තියෙන දේවල් අපිට පුළුවන් නම් කරන්න ජීවීන් හා අජීවීන් විදියට. හරිද? ජෛව ලෝකයේ ළමයි ගොඩක් දේවල් තියෙනවා. ජෛව ලෝකයේ අපිට පේන දේවල් අපි නම් කරනවා සමහර අය ජීවීන් සමහර අය අජීවීන්. ඒ කියන්නේ ජෛව ලෝකයේ තුල තියෙන ಜಾති තියෙනවා දෙකක්. එහෙනම් මේ බලන්න මම ගන්නවා මෙන්න මෙහෙම ජෛව ලෝකයේ තුල අඩංගු දෑ නැත්නම් පරිසරය තුල අඩංගු දෑ. ජෛව ලෝකයේ හැදිලා තියෙනෙත් පරිසරයකට එකතු වෙලානේ. එහෙනම් පරිසරවල අඩංගු දේවල් නැත්නම් ජෛව ලෝකයේ තියෙන දේවල් වර්ග දෙකකට වෙන් කරනවා. ඒ තමයි කවුද? ජීවීන් සහ අජීවීන්. එහෙනම් මේ බලන්න. මෙන්න මම ගන්නවා පරිසරයේ අඩංගු දෑ. හරි? පරිසරයේ අඩංගු දෑ. පරිසරයේ අඩංගු දෑ. ඒතර පරිසරයේ අඩංගු දේවල් අපිට පුළුවන් මෙන්න මෙහෙම වර්ග කරන්න ආකාර දෙකකට. මම මෙහෙම ගන්නවා පුතේ ආකාර දෙකක්. හරිද? පළවෙනි ආකාරය අපි කියනවා කවුද? ජීවීන්. දෙවෙනි ආකාරය අජීවීන්. එහෙනම් මම මෙතන නම් කරනවා ළමයි පරිසරයේ අඩංගු දේවල් ගත්තම පළවෙනි වර්ගය කවුද පුතේ? පළවෙනි වර්ගය ජීවීන්. කවුද පළවෙනි වර්ගය? ජීවීන්. ඊළඟ වර්ගය අපි නම් කරනවා අජීවීන් කියලා. හරි? එහෙනම් හරි සරලයි මේ බලන්න. ජෛව ලෝකය නිර්මාණය වෙන්නේ පරිසර එකට එකතු වෙලා. එතකොට මේ පරිසරවල අඩංගු දේවල් අපි වර්ග කරනවා වර්ග කීයකටද? දෙකකට. පළවෙනි වර්ගය ජීවීන්, දෙවෙනි වර්ගය අජීවීන්. එහෙනම් ජෛව ලෝකයේ තියෙන දේවල් වර්ග දෙකයි ජීවීන් සහ අජීවීන්. හරිද? එතකොට කවුද ජීවියෙක් කියන්නේ? සාමාන්‍යයෙන් නම් අපි කියන්නේ පුතේ ජීවීන් කියන්නේ පණ තියන අය. එහෙමනේ අපි කියන්නේ නේ. නමුත් අපිට 6 වසරේදී උගන්වනවා ජීවියෙක්ව අඳුන ගන්න පුළුවන් සරල ක්‍රමයක්. ඒ තමයි පරිසරයේ තියෙන සමහරක් දේවල් වර්ධනය වෙනවා. සමහරක් දේවල් මොනෝ වෙන්නේ නැද්ද? වර්ධනය වෙන්නේ නැහැ. එහෙනම් චූටි ඔයාට 6 වසරේ ඔයාට පරිසරයේ තියෙන ජීවිතයක් අඳුනගන්නේ එයාලගේ වර්ධනය වීම මත. පරිසරයේ තියෙන අජීවී දෙයක් අඳුනගන්නේ පුතේ එයාලගේ වර්ධනය නොවීම මත. එහෙනම් කවුද ළමයි ජීවීන් කියන්නේ? පරිසරයේ හමුවන වර්ධනය වන දෑ. අය කියන පරිසරයේ හමුවන වර්ධනය වන දෑ කවුද? ජීවීන් කියලා අපි කියනවා. කවුද පුතේ එහෙනම් අජීවීන් කියන්නේ? පරිසරයේ හමුවන වර්ධනය නොවන දෑ අපි කියනවා අජීවීන් කියලා. එහෙනම් මේ බලන්න මම මෙන්න මෙහෙම දෙනවා මේකට පොඩි සටහනක් මෙතනම අපි මෙහෙම ලිව්වොත් මේ බලන්න පරිසරයේ හමුවන මේ බලන්න පරිසරයේ හමුවන මොනව වන දෑද? වර්ධනය වන දෑ. හරි? පරිසරයේ හමුවන වර්ධනය වන දෑ ජීවීන් කියලා කියනවා. කවුද පුතේ එහෙනම් අජීවීන් කියන්නේ? අජීවීන් කියන්නේ පරිසරයේ හමුවන වර්ධනය නොවන දෑ. පරිසරයේ හමුවන වර්ධනය නොවන දෑ අපි නම් කරනවා කවුරු කියලාද? අජීවීන් කියලා. එනවා ඔයාලට පුළුවන් නෝට් එක හදාගන්න. පරිසරයේ හමුවන වර්ධනය වන දෑ ජීවීන්, පරිසරයේ හමුවන වර්ධනය නොවන දෑ අජීවීන්. දෙවෙනි තරුව දාලා ලස්සනට මේකත් තියාගන්න පොතේ ඉක්මනට. මං කිව්වා පොඩි පිටු 80 පොතක් අරගෙන මාත් එක්ක එකතු වෙන්න කියලා. හරි? එතකොට ඔයාට මේ නෝට් එක ගන්න පුළුවන්. පරිසරයේ හමුවන වර්ධනය වන දෑ ජීවීන්. හරි? පරිසරයේ හමුවන වර්ධනය වන දෑ ජීවීන්. මේ බලන්න මම ගත්ත ළමයි මෙන්න මෙහෙම වර්ධනය වන දෑ ටිකක් ඔයාට පෙන්වන්න. මේ බලන්නකෝ. එහෙනම් මෙන්න මෙයාලව අපි කියනවා පරිසරයේ හමුවන වර්ධනය වන දෑ. ඔයා බලන්නකෝ මේකේ මම පොඩක් මෙහෙම පෙන්නන්නම් ඔයාට ටිකක් මේක ලොකු කරලා. මේකේ ළමයි
පරිසරයේ හමුවන වර්ධනය වන දෑ ගත්තම මේකේ ඉන්නවා ළමයි ශාක මේ බලන්නකෝ ශාක ඉන්නවා සත්තු ඉන්නවා මේ හැමෝම කාලයත් එක්ක විශාල වෙනවනේ වර්ධනය වෙනවනේ එතකොට අපි මේගොල්ලොන්ව හඳුන්වන්නේ පරිසරයේ හමුවන කවුද වර්ධනය වන දෑ හරි පරිසරයේ හමුවන වර්ධනය වන දෑ ඊට අමතරව ආයි හම්බෙනවා කවුද පරිසරයේ හමුවන වර්ධනය නොවන දෑ පරිසරයේ හමුවන වර්ධනය නොවන දෑ අපිට ළමයි වර්ධනය නොවන දෑ කීපයකුත් ගත්තොත් එහෙම එයාලව ගන්න පුළුවන් මෙන්න මෙහෙම මේ බලන්න පරිසරයේ හම්බෙන වර්ධනය නොවන දේවල් තමයි මේ තියෙන්නේ හරි පරිසරයේ හම්බෙන වර්ධනය නොවන දේවල් කීපයක් එතකොට මේගොල්ලෝ සියල්ල ළමයි අපි කතා කරන්නේ කවුද අජීවී ඉන්නේ දැන් මෙතන රූපේ බලන්න මේ ජලය සාමාන්‍යයෙන් ওই තියෙන පොඩි ගල් කැට හරි ඒ වගේම සූර්යාලෝකය ඒ වගේම වැලි හරි මේ වගේ ඔය අපේ ගෙවල් වල තියෙන චූටි බල්බ් වගේ ඒවා නේ ඒ වගේම වායු වර්ග මිනරල්ස් කියන්නේ ඛනිජ වර්ග තේරෙනවද හරි ඔය වගේ දේවල් මොනවද පරිසරයේ හම්බෙන වර්ධනය නොවන දේ එහෙනම් මේ බලන්න මෙන්න මෙහෙම අපිට ලස්සනට ළමයි වගුවක් හැදෙනවා හරි මොකක්ද ඒ තමයි පරිසරයේ අඩංගු වර්ධනය වන දේ ජීවීන් පරිසරයේ හමුවන වර්ධනය නොවන දේ අපි කියනවා කවුද අජීවීන් කියලා. මම ඔන්න රූප දෙකකුත් ඔයාට දැම්මා. මම හිතන්නේ අපේ තියරි පන්තිවල තියරි පොතේ බොහොම ලස්සනට මේ වෑ රූප සටහන් අලවලා නේද? බොහොම පිළිවෙලට මම කියලා දීලා තියෙනවා. ඉතින් පුතාලට මෙතන රූප ගන්න විදියක් නැහැ. දැන්ට මේව චුට්ටක් බලා ගන්න. හරි? මම නෝට් එක හදලා තියෙනවා මේ බලන්න. වර්ධනය වන දේවල් කීපයක්. ඒ වගේම මොනවද? වර්ධනය නොවන දේවල් කීපයක්. හරි? වර්ධනය වන දේවල් වර්ධනය නොවන දේවල්. පැහැදිලි? වර්ධනය වුණොත් ජීවීන් වර්ධනය නොවුනොත් අජීවීන් තේරුණානේ වර්ධනය වුණොත් කවුද ජීවීන් වර්ධනය නොවුනොත් අජීවීන් හරි අපි දැන්ට කරපු පොඩ්ඩක් බලමුකෝ මුලින් ඉඳන් ඔන්න මම මුලට එනවා හරි මෙන්න අපේ පාඩම ජෛව ලෝකයේ අසිරිය මොකද්ද ජෛව ලෝකය කියන්නේ ජීවීන්ගෙන් පිරුණු ලෝකය ජෛව ලෝකයේ ලෙස හඳුන්වයි අය කියන්නේ ජීවීන්ගෙන් පිරුණු ලෝකය ජෛව ලෝකයේ ලෙස හඳුන්වයි. එතකොට ජෛව ලෝකය හැදිලා තියෙන්නේ මොනව එකට එකතු වෙලාද? පරිසරයකට එකතු වෙලා. මම නිකන් මෙතන කොටුවක් ඇඳලා පෙන්නුවා ජෛව ලෝකය. ඒක හැදිලා තියෙන්නේ එකිනෙකට වෙනස් පරිසර එකට එකතු වෙලා. නේද? අපේ මුළු ජෛව ලෝකය ජීවීන්ගෙන් පිරුණු ලෝකය තුල අපිට හම්බෙනවා ගංගා පරිසර වෙරළ පරිසර වනාන්තර පරිසර ගම්මානවල පරිසර ඒ පරිසර එකිනෙකට වෙනස් ඒ පරිසරවල තියෙන දේවල් පවා එකිනෙකට වෙනස් එතකොට මේ පරිසරවල අඩංගු දේවල් අපි වර්ග කරනවා පුතේ වර්ග දෙකකට මොනවද වර්ග දෙක ජීවීන් සහ අජීවීන් පුතේ පරිසරයේ හම්බෙන වර්ධනය වෙන දේවල් ජීවීන් ටික ටික ලොකු වෙන දේවල් ජීවීන් අපි එහෙමයි හය ඉගෙන ගන්නේ ටික ටික විශාල වෙන දේවල් ජීවීන් දැන් නිකන් හිතන්න චූටි පැලයක් වුණත් කාලයත් එක්ක ටික ටික ලොකු වෙනවනේ ටික ටික පැලය උස යනවනේ මහා ලොකු ගසක් බවට පත් වෙනවනේ එහෙනම් පැලයක් ශාකයක් කියන්නේ වර්ධනය වෙන කෙනෙක් වර්ධනය වෙනව නම් ඒගොල්ලෝ ජීවීන් කියලා අපි කියනවා දැන් නිකන් හිතන්න ගෙදර ඔයා දාන සපත්තුවක් ගන්නකෝ ඒ සපත්තුව කාලයත් එක්ක ලොකු වෙන්නේ නැහෙනි. සමහරක් වෙලාවට කකුලේ දාලා ටිකක් ඇවිදිනකොට ටිකක් ලොකු වෙනම ඇති. ඒ වුණාට කාලයත් එක්ක ඉබේටම ටික ටික සපත්තුව ලොකු වෙන්නේ නැහැ. එහෙනම් මොකක්ද? එයා වර්ධනයක් පෙන්වන්නේ නැහැ. වර්ධනය පෙන්වන්නේ නැහැ කියන්නේ එයා කවුද? අජීවියෙක්. හරි නේද? එහෙනම් ජීවීන් ගත්තම මෙතන මම උදාහරණ දාලා තියෙනවා රූප කීපයක් ඒ හැම කෙනාම ජීවීන් ඒ වගේම මෙතන අජීවීන් විදිහට රූප සටහන් කීපයක් දාලා තියෙනවා ඒ හැමෝම කවුද අජීවීන් පැහැදිලි හරි දැන් මෙතෙන්දී අපි වැඩිපුර පාඩම තුල කතා කරන්නේ කා ගැනද ජීවීන් ගැන ඔයා රූප දෙක ඔයා ගාව නැහැ නමුත් මේ වගුව ගහලා මේ ටික කම්ප්ලීට් කරගන්න මෙතන දාන ජීවීන් කියලා තරව දාන ජීවීන් කියලා අපි වැඩිපුර කතා කරන්නේ ජීවීන් ගැන. හරි. මං යනවා එහෙනම් ඊළඟ කොටසට මෙන්න මෙහෙම. හරි. බලන්න. මම දානවා මාතෘකාවක් මෙහෙම තරුවක් දාලා ජීවීන් පිළිබඳ.
දාන්න මෙහෙම තරුවක්. හරි. මම ලියනවා මෙහෙම මේ බලන්න. ජීවීන් සැලකූ විට ජීවීන් සැලකූ විට ඔවුන් ප්‍රධාන ආකාර තුනකට ජීවීන් සැලකූ විට ඔවුන් ප්‍රධාන ආකාර තුනකට බෙදා වෙන් කරයි. ජීවීන් සැලකූ විට ඔවුන් ප්‍රධාන ආකාර තුනකට බෙදා වෙන් කරයි. හරි. එහෙනම් දැන් පාඩමේ වැඩිපුර කතා කරන්නේ කා ගැනද? ජීවීන් ගැන. මේ කියන ජීවීන්ව පරිසරයේ ඉන්නවා ජීවී අජීවී කියලා කණ්ඩායම් දෙකක්. අපේ පාඩම තුල වැඩිපුර කතා කරන්නේ ජීවීන් ගැන. ජීවියෙක් කියන්නේ වර්ධනය වෙන කෙනෙක්. කාලයත් එක්ක ලොකු වෙන ඒවා, කාලයත් එක්ක වැඩෙන ඒවා අපි කියනවා වර්ධනය වෙන දේවල්. ඒ ජීවීන් වර්ග 3ක් ඉන්නවලු. නේද? අපේ පන්තියන පුතාලා දන්නවා ගෙදර ඉඳන් කියන්න බලන්න පොඩ්ඩක්. හරි. කවුද ජීවීන් වර්ග 3? කවුද පුතේ ජීවීන් වර්ග 3? ශාක, සතුන්, ශුද්‍ර ජීවීන්. එහෙනම් මෙන්න අපි ගන්නවා වර්ග 3. පළවෙනි එක පුතේ ශාක, දෙවැනි එක පුතේ සතුන්, දෙවැනි වර්ගය සතුන්, තුන්වෙනි වර්ගය අපි කියනවා ශුද්‍ර ජීවීන්. හරි. ගණඩක් ගාලා වර්ග 3යි ජීවීන් සැලකූ විට ඔවුන් ප්‍රධාන ආකාර 3කට වර්ග කරන්න පුළුවන්. වර්ග 3 ඉන්නවා කවුද? ශාක, සතුන්, ශුද්‍ර ජීවීන්. ඉක්මන් කරලා ගන්න. ශාක, සතුන්, ශුද්‍ර ජීවීන්. ශාක, සතුන්, ශුද්‍ර ජීවීන්. වර්ග 3යි පුතේ. ශාක, සතුන්, ශුද්‍ර ජීවීන්. ශාක, සතුන්, ශුද්‍ර ජීවීන්. ඒ වගේම ලින්ක් එක තව ෂෙයා කරන්න දන්න කට්ටියට අපේ රැපිඩ් කව එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. එතකොට හරි දන්න හැමෝටම ෂෙයා කරන්න, ඔයගොල්ලන්ගේ යාළුවන්ට දාන්න. එතකොට ක්ලාස් එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. එහෙනම් හැමෝම ෂෙයා කරන්න ලින්ක් එක. හරි. දැන් මේ වර්ග තුනෙනොත් අපි බහුලව කතා කරන්නේ කා ගැනද? ශුද්‍ර ජීවීන් ගැන. මොකද පහ වසරේදී ශිෂ්‍යත්ව කාලෙත් අපි ඕනතරම් ශාක ගැන කතා කරලා තියෙනවනේ. අපි සත්තු ගැනත් කතා කරලා තියෙනවනේ. අපි අහලා දැකලා නැති වර්ගය කවුද? ශුද්‍ර ජීවීන්. එහෙම නේද? අපි ඒ නිසා මේ පාඩම තුල වැඩිපුර අවධානය යොමු කරනවා කා පිළිබඳවද? ශුද්‍ර ජීවීන් ගැන. කවුද වර්ගය? ශුද්‍ර ජීවීන්. හරි. මම එනවා ළමයි ඊළඟ තරුව කතා කරන්න. රූලක් කරලා හොඳ පුතා වගේ දාන ඊළඟ තරුව. මෙහෙම දාන ඊළඟ තරුව. හරි. ලියමු මාත් එක්ක මෙහෙම. තනිව ගත් කල පියවි ඇසට මේ අනිවාර්ය දේවල් මම දෙන්නේ. තනිව ගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවීන්. තනිව ගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවීන්. තනිව ගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවීන් ශුද්‍ර ජීවීන් ලෙස හඳුන්වයි. තනිව ගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවීන් කවුද පුතේ? ශුද්‍ර ජීවීන් ලෙස හඳුන්වයි. එහෙනම් මම මේක මෙන්න මේ පොඩි කොටුවකුත් දානවා. මොකද වැදගත් කාරණාවක් නිසා ඔයා මතක තියාගන්න ඕන. හරි. තනිව ගත් කල කවුද? පියවි ඇසට නොපෙනෙන ජීවීන් අපි කියනවා මොන ජීවීන්ද? ශුද්‍ර ජීවීන් කියලා. හරි. ශුද්‍ර ජීවීන්. බලන්න හරිද කියලා? තනිව ගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවීන්ට අපි කියන්නේ මොන ජීවීන්ද? ශුද්‍ර ජීවීන්. හරි.
ශුද්‍ර ජීවීන්. තනිවගත් කල පියවී ඇසට නොපෙනෙන ජීවීන් කවුද ළමයි? ශුද්‍ර ජීවීන්. හරිනේ? ඒ කියන්නේ මේ ලෝකේ ඉන්නවා අපේ ඇහැට පේන්නේ නැති ජීවීන්. දැන් මේ වෙලාවේ අපේ අත් දෙක බැලුවත් මේ අත්ල මත ඉන්නව බැක්ටීරියා. තේරෙනවද? මේ වාතය තුල ඉන්නව පුතේ ශුද්‍ර ජීවීන් ඕන තරම්. ප්‍රශ්නය ඇහැට පේන්නේ නැහැ. ඔයා දන්නවද ලෝකේ සතුන්ටත් වඩා ශුද්‍ර ජීවීන් ගණන වැඩි. මොකද ඒගොල්ලොන් ඇහැට පේන්නේ නැති නිසා තමයි අපි ඒගොල්ලොන් ගැන එච්චර අර ලොකු අදහසක් නැත්තේ. නමුත් මතක තියාගන්න ශාකවලට වඩා සත්තුන්ට වඩා ලොකුයි පුතා ශුද්‍ර ජීවීන්ගේ ලෝකය. ඒ කියන්නේ මේ මුළු ලෝකයේම ශුද්‍ර ජීවීන් ප්‍රමාණය ලොකු ප්‍රමාණයක් ඉන්නවා. තේරෙනවද? ඒ කියන්නේ මේ ශුද්‍ර ජීවීන් ළමයි ජීවීන් අතරින් ප්‍රධානම කණ්ඩායමක්. තේරෙනවද? අපි කතා නොකලට වැඩිපුර. නමුත් 6 වසරේදී අපි කතා කරනවා කා ගැනද? ශුද්‍ර ජීවීන් ගැන. එහෙනම් කවුද ශුද්‍ර ජීවියෙක් කියන්නේ කියන බලන්න ලස්සන්ට. තනිවගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවීන් අපි කියනවා මොන ජීවීන්ද? ශුද්‍ර ජීවීන්. අය කියන පුතේ තනිවගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවීන් කවුද? ශුද්‍ර ජීවීන්. අය කියන්නේ තනිවගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවීන් මොන ජීවීන්ද? ශුද්‍ර ජීවීන්. හරි නේද? එහෙනම් මෙන්න ශුද්‍ර ජීවීන්ගේ අර්ථ දැක්වීම. හරි. ඊළඟට වැදගත් තැනකට එනවා. මේ බලන්නකෝ. දැන් අපි කියනවනේ ශුද්‍ර ජීවීන්ව අපිට බලාගන්න බෑ කියලා. බලාගන්න බැරි මොකද? එයාලව පියවි ඇහැට පේන්නේ නැති නිසා. හරිද? පියවි ඇහැට පේන්නේ නැති වුණාට මේ ශුද්‍ර ජීවීන්ව බලාගන්න විද්‍යාගාරයේ තියෙනවා පුතේ හරි ලස්සන උපකරණයක්. හරි ලස්සන උපකරණයක් තියෙනවා. කවුද ළමයි මේ උපකරණය? ඔයගොල්ලෝ දන්නවා. කියන්න මේකේ නම මොකක්ද? සංයුක්ත ආලෝක අන්වීක්ෂය. ආයි කියන නම මොකක්ද? සංයුක්ත ආලෝක අන්වීක්ෂය. ආයි කියන නම සංයුක්ත ආලෝක අන්වීක්ෂය. නිකං අන්වීක්ෂය කියන්න එපා හොඳේ. මොකද නිකං අන්වීක්ෂය කිව්වහම අන්වීක්ෂ වර්ග ගොඩක් තියෙනවා. සරල අන්වීක්ෂය, සංයුක්ත අන්වීක්ෂය, ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය එහෙම ගොඩක් තියෙනවා. දැන් ඔතන ඔය සරල අන්වීක්ෂය කියලා අපි කියන්නේ පුතේ අපේ ගෙවල් වල තියෙන අපේ ස්කෝලවල වල තියෙන අත්කාචයට. තේරෙනවද? නිකං අන්වීක්ෂය කිව්වොත් එම අත්කාචයත් අයිති වෙනවා. කවදාකවත් අත්කාචයෙන් බැලුවා කියලා සුදු ජීවින පේන්නේ නෑනේ. නේද? සුදු ජීවින බලන්න නම් කාව ඕනද? විද්‍යාගාරයේ කියන මෙන්න මේ උපකරණය ඕනමනේ. නේ? එතකොට මොකක්ද එහෙනම් ශුද්‍ර ජීවීන්ව බලන්න පියවිය හැට පේන්නේ නැත්නම් මෙයාලව බලාගන්න අපිට තියෙන වටිනම උපකරණය කවුද? විද්‍යාගාරයේ තියෙන සංයුක්ත ආලෝක අන්වීක්ෂය. අය කියන්නේ සංයුක්ත ආලෝක අන්වීක්ෂය. එනම් ඔයාට රූපේ නැතුණාට කමක් නැහැ. මෙහෙම බලන්න. හරි අපි ඉස්සරහෙන් වාක්‍යයක් ලියමු. මෙහෙම ඊළඟ තරුව දාලා පුතා ලියන්නකෝ වාක්‍ය. මෙහෙම ලියන්න. ශුද්‍ර ජීවීන් නිරීක්ෂණය සඳහා මෙහෙම කමා දෙකක් දාලා සංයුක්ත ආලෝක අන්වීක්ෂය ශුද්‍ර ජීවීන් නිරීක්ෂණය සඳහා සංයුක්ත ආලෝක අන්වීක්ෂය භාවිත කරයි. සංයුක්ත ආලෝක අන්වීක්ෂය අපි භාවිත කරනවා. හරි? මොකද්ද භාවිත කරන්නේ? සංයුක්ත ආලෝක අන්වීක්ෂය. ආයි නම කියන පුතේ සංයුක්ත ආලෝක අන්වීක්ෂය. හරි? සංයුක්ත ආලෝක අන්වීක්ෂය. ලියන්න යටින් මෙමගින් ඇසට නොපෙනෙන
ශුද්‍ර ජීවීන් මෙමගින් ඇසට නොපෙනෙන ශුද්‍ර ජීවීන් නිරීක්ෂණය කළ හැක. මෙමගින් ඇසට නොපෙනෙන ශුද්‍ර ජීවීන් නිරීක්ෂණය කළ හැක. නිරීක්ෂණය කළ හැක. වාගාව රූපේ නැතුව ඇති උනාට කමන්නේ නෝට් එක ලියා ගන්න. හරි. දැන් මේක වැඩ කරන විදියකුත් තියෙනවා. මේත් මෙතනට කියන්නේ උපනෙත, මේවා අවනෙත් අපි පන්ති වලින් අපි උගන්වලා තියෙන්නේ. නේද? අන්වීක්ෂයකින් පුතේ තනියෙන්ම බලන්න අපි උගන්වලා තියෙන්නේ. නේද? අන්වීක්ෂකින් බලනකොට සාමාන්‍යයෙන් ක්‍රමයක් තියෙනවනේ. ඕන විදිහට අන්වීක්ෂය බලන්න බෑ. නේද? ඔයාව අන්වීක්ෂයට ලං කරලා ඔයා බලන ක්‍රමයක් තියෙනවා. නේද? ඒ නිවැරදි ක්‍රමයට තමයි අන්වීක්ෂයෙන් බලන්න ඕනේ. චූටි කාලේ ඉඳන් පුරුදු වෙන්න ඕනේ අන්වීක්ෂකෙන් හරියට බලන්න. පැහැදිලිද? ඔයාව උගන්වන්න ඕනේ අන්වීක්ෂය හරියට ඔයා නිරීක්ෂණය කරලා බලන්න. එහෙනම් අන්වීක්ෂය බලන ක්‍රමයක් තියෙනවා. එහෙම නේද? ඒකෙදි අපි ගාන්ට ඇහැ තියන්න ඕනේ උපනෙතට. උපනෙතට ඇහැ තියලා බොහොම ලස්සනට තමයි ඒක බලන්නේ. යම් ක්‍රමයකට. ඒව උගන්වලා තියෙනවා ලස්සනට අපි පන්තිය තුල. හරි? හරි. එතකොට ඊළඟට අපි එනවා මෙන්න මෙහෙම. කවුද මේ හම්බෙන ශුද්‍ර ජීවී වර්ග? අපිට හම්බෙනවා විවිධ ශුද්‍ර ජීවී වර්ග. අපි කතා කරනවා අපිට මුණ ගැහෙන ශුද්‍ර ජීවීන් වර්ග කීපයක්. ලියමු මෙහෙම. බහුලව මුණ ගැසෙන බහුලව හමුවන කියලා දාන්න. බහුලව හමුවන ශුද්‍ර ජීවී ආකාර කිහිපයක්. බහුලව හමුවන ශුද්‍ර ජීවී ආකාර කිහිපයක් පහත පරිදි වේ. බහුලව හමුවන ශුද්‍ර ජීවී ආකාර කිහිපයක් පහත පරිදි වේ. බහුලව හමුවන ශුද්‍ර ජීවී ආකාර කිහිපයක් පහත පරිදි වේ. හරි. අපිට හම්බෙනවනේ පුතේ එක එක වර්ගවල ශුද්‍ර ජීවියෝ. හරිද? විවිධාකාර ශුද්‍ර ජීවීන් මුණ ගැහෙනවා. දැන් මේ කතා කරන්න යන්නේ ඒ වගේ ශුද්‍ර ජීවී වර්ග කීපයක් ගැන. හරි? ඒ වගේ ළමයි ශුද්‍ර ජීවී වර්ග කීපයක් ගැන. මේ බලන්නකෝ. අපිට පළවෙනියෙන් හම්බෙන ශුද්‍ර ජීවියා තමයි අපි බහුලව හම්බෙන කෙනා. මෙන්න මෙයාට අපි කියනවා මේ වගේ හැඩයක් ගන්න කෙනාට අපි කියනවා පුතේ කවුද මෙයා? හැමෝම කටරලා කියන සද්දෙට ඔයගොල්ලෝ දන්නවා කවුද මේ? ඇමීබා. ගන්න පළවෙනි එක්කෙනාව පැන්සල අරන් ඇඳලා ලස්සන නම් කරන්න. ඇමීබා. ඒ වගේම මෙන්න මේ වගේ හැඩයක් ගන්න ශුද්‍ර ජීවියෙක් ඉන්නවා. මෙයාගේ මේ වටේට තියෙනවා පක්ෂම කියලා જાතියක්. ඒවෙන් තමයි යා සංචරණය කරන්නේ. හරි? මෙන්න මෙයාව අපි නම් කරනවා පැරමීසියම්. හරි? මෙයා කවුද පුතා? පැරමීසියම්. මෙයාගේ නම මම ලියනවා පැරමීසියම්. ඇමීබා ඉන්නවා, පැරමීසියම් ඉන්නවා. හරි? ඇමීබා, පැරමීසියම්. තව අපිට බහුලව හම්බෙන කෙනෙක් තමයි මෙන්න මේ වගේ හැඩයක් තියෙන. මේගොල්ලන්ට එක එක හැඩ තියෙනවා පුතේ. අපි මෙයාලගේ මේ බහුලව හම්බෙන හැඩය අපි මේගොල්ලෝව නම් කරනවා බැක්ටීරියා. කවුද වර්ගය? බැක්ටීරියා. නම කියන්න බැක්ටීරියා. මේවා රූප ලස්සනට අපි අලවලා තියෙනවා අපේ පොත්වල නම්. දැනට අපි අඳගමුකෝ. ඒගොල්ලෝ බැක්ටීරියා. ඇමීබා ඉන්නවා, පැරමීසියම් ඉන්නවා, බැක්ටීරියා ඉන්නවා. හරි? ඇමීබා, පැරමීසියම්, බැක්ටීරියා. ඔය බහුලව හම්බෙන අය. මේ තුන් දෙනා ඇඳ ගන්නකො බලන්න මුලින්ම.
ඇමීබා පැරමීසියම් බැක්ටීරියා. හරි ඇමීබා පැරමීසියම් බැක්ටීරියා. හරි මේගොල්ලන්ගේ සමහර වෙලාවට මෙහෙම සංචරණය කරන්න වැදගත් වෙන කශිකා වගේ දේවල් පිහිටනවා. හරි ඔහම දාගන්නකෝ. හරිනේ ඔය කතා කරේ එතකොට ශුද්‍ර ජීවීන් ගැන. විශේෂයෙන්ම මේ රූප තුන මතක තියාගන්න. හොඳේ මේ රූප තුන ගොඩාක් වෙලාවට බහුලව අපිට හම්බෙන අවස්ථා කීපයක්. හරි නේද? හරි. එහෙනම් ඒ කතා කරේ අපි කා ගැනද? ශුද්‍ර ජීවීන් ගැන. හරිනේ? දැන් එනම් බලමු මුල් කොටස. මම ආයේ මුලට එනවා. මේ බලන්න. අපි කතා කරපු ටික පොඩ්ඩක් මුලින් ඉඳන් කතා කරගෙන එමුකෝ. ඔන්න. හරි. පොඩ්ඩක් බලන්න මේ පැත්ත. හැම කෙනාම බලන්න. හරි. මෙන්න මාතෘකාව අපි ආවා රැපිඩ් කවර් day 1 අද. හරි. එතකොට පළවෙනි පාඩමේ මුල් කොටස තමයි අද අපි කතා කරනවා කියලා පොරොන්දු උනේ. එතකොට අපි මේකෙදි කතා කරන්නේ මුලින්ම ජෛව ලෝකයේ අසිරිය ගැන. මුලින්ම ඔයාලට හඳුන්වා දුන්නා ජෛව ලෝකය කියන්නේ මොකක්ද? ජීවීන්ගෙන් පිරුණු ලෝකය ජෛව ලෝකය ලෙස හඳුන්වයි. තාපාරක් කියන සද්දෙට මොකද ජෛව ලෝකය කියන්නේ? ජීවීන්ගෙන් පිරුණු ලෝකය ජෛව ලෝකය ලෙස හඳුන්වයි. එතකොට මේ ජෛව ලෝකය ගත්තම ජෛව ලෝකය තුළ හඳුනා ගන්න පුළුවන් එකිනෙකට වෙනස් පරිසර තියෙනවා. මේ ලිව්වේ පරිසර පොඩ්ඩයි. තව ගොඩාක් පරිසර තියෙනවා. නේද? අපි පන්තියේ කතා කරලා තිනවා හොඳට. දැනට මතක තියාගන්න මේ තමයි ජෛව ලෝකයේ තියෙන පරිසර ටික. නේද පුතේ? හරි. ඊළඟට මේ පරිසරවල අඩංගු දේවල් අපි වර්ග කරනවා වර්ග දෙකකට. පළවෙනි වර්ගය ජීවීන්, දෙවෙනි වර්ගය අජීවීන්. කවුද ළමයි ජීවීන් කියන්නේ? පරිසරයේ හමුවන වර්ධනය වන දෑ ජීවීන් ලෙස හඳුන්වයි. කවුද ළමයි අජීවීන් කියන්නේ? පරිසරයේ හමුවන වර්ධනය නොවන දෑ අජීවීන් ලෙස හඳුන්වයි. එනම් වර්ග දෙකයි පුතේ ජීවීන් සහ අජීවීන්. ඊළඟට අපි කතා කරනවා ළමයි මෙන්න මෙහෙම ජීවීන් සැලකූ විට ඔවුන් ප්‍රධාන ආකාර 3කට වර්ග කරනවා. නේද? ජීවීන් ඉන්නවලු පුතේ ප්‍රධාන වර්ග කීයක්ද? 3ක්. කවුද වර්ග 3? පළවෙනි වර්ගය ශාක, දෙවෙනි වර්ගය සතුන්, තුන්වෙනි වර්ගය ශුද්‍ර ජීවීන්. තරුවක් දැම්ම වැඩිපුර කතා කරන්නේ කා ගැනද? ශුද්‍ර ජීවීන් ගැන. ළමයි ශුද්‍ර ජීවියෙක් කියන්නේ කවුද කියලා මෙන්න පෙන්නලා තියෙනවා. කියන බලන සද්දෙට තනිවගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවීන් ශුද්‍ර ජීවීන් ලෙස හඳුන්වයි. අයි කියන් තනිවගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවීන් ශුද්‍ර ජීවීන් ලෙස හඳුන්වයි. ඊළඟට ශුද්‍ර ජීවීන්ව ඇහැට පේන්නේ නැහනේ නේද? අපිට මේගොල්ලෝ ඇහැට පේන්නේ නැති නිසා මෙයාලව හඳුනගන්න විද්‍යාගාර උපකරණයක් තියෙනවා. කවුද විද්‍යාගාර උපකරණය? සංයුක්ත ආලෝක අන්වීක්ෂය. මම ඔයාලට කිව්වා ඒකට නිකං අන්වීක්ෂය කියන්න එපා. නේද? ඒකට කියන්න ඕනේ මොකක් කියලාද? සංයුක්ත කියන පුතේ සංයුක්ත ආලෝක අන්වීක්ෂය. එහෙනම් එයාගේ රූපයක් තමයි මේ තියෙන්නේ නේද? ඒ සංයුක්ත ආලෝක අන්වීක්ෂයෙන් තමයි අපි සුදු ජීවීන්ව නිරීක්ෂණය කරන්නේ. ඊළඟට අපි කතා කරා බහුලව හමුවන ශුද්‍ර ජීවී ආකාර කීපයක් ඉන්නවා. ඒ තමයි මොනවද? ඇමීබා, පැරමීසියම්, බැක්ටීරියා. අය කියන්නේ ඇමීබා, පැරමීසියම්, බැක්ටීරියා. ඒගොල්ලෝ අපිට බහුලව මුණ ගැහෙන නිතර හමුවන ගොඩක් වෙලාවට ගොඩක් පරිසරවල දකින්න තියෙන ශුද්‍ර ජීවීන්. හරි. දැන් අපේ පාඩමේ මුල් කොටස තමයි ඔය කතා කරේ. ඊළඟට අපි යනවා ටිකක් වෙනත් පැත්තකට. පළවෙනි පාඩමේ එහෙමයිනේ. මුලින්ම ජෛව ලෝකය ගැන උගන්නලා ඉන්පස්සේ අපි කතා කරනවා ඒකේ ජෛව ලෝකයේ තියෙන පරිසර ගැන කතා කළා, ඒකේ දේවල් ගැන කතා කළා. ඉන්පස්සේ අපි යනවා ළමයි මේ ජෛව ලෝකය තුල තියෙන ජීවීන්ගේ ලක්ෂණ කතා කරන්න. හරි. මම දාන පුතේ මාතෘකාවක් මෙන්න මෙහෙම දාන ජීවීන්ගේ ලක්ෂණ කියලා තරුවක් දාලා ජීවීන්ගේ ලක්ෂණ. හරි.
ඒකට පොඩ්ඩක් රතු පෑනෙන් වගේ මේ ඉරි දෙකුත් ඇඳ ගන්නකෝ යටින් පොඩක් වෙනම මාතෘකාවක් මේක හරි ජීවීන්ගේ ලක්ෂණ ජීවීන්ගේ ලක්ෂණ හරි මේ ඇවිල්ලා පාඩමේ දෙවැනි කොටස හරි දැන් අහගන්නකෝ දැන් පරිසරයේ ඉන්න කෙනෙක් ජීවියෙක් කියලා කියන්න වර්ධනය වීම විතරක් ඇතිද පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේම හිතන්න මම ඔයාට පාඩමේ මුලදී ඉගැන්නුවා මතකද මෙන්න මේ හරියේදී කතා කරා මෙන්න මෙහෙම එකක් මේ පරිසරයේ අඩංගු දෑ වර්ග දෙකයි එකක් ජීවීන් අනික අජීවීන් කවුද ජීවියෙක් කියන්නේ පරිසරයේ හමුවන වර්ධනය වන දෑ ජීවීන් පරිසරයේ හමුවන වර්ධනය නොවන දෑ අජීවීන් හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා වර්ධනය විතරක් ඇද්ද පුතේ ජීවියෙක් කියන්න මදිනේ වර්ධනය වීම විතරක් මත විතරක් මට ජීවීන් හඳුන්වන්න බෑ දැන් නිකන් හිතන්න අපේ අතේ තියෙන නියපොත්තක් ගන්නකෝ නියපොත්තත් වර්ධනය වෙනවනේ එතකොට එයා ජීවියෙක්ද අපේ ඔළුවේ තියෙන කෙස් ගහක් ගන්න කෙස් ගහත් වර්ධනය වෙනවනේ එයා ජීවියෙක්ද අන්න පොඩි ප්‍රශ්නයක් එනවනේ හරි පරිසරයේ තියෙන බහුල දේවල් වර්ධනය වීම හෝ නොවීම මත ජීවීන් අජීවීන් කියලා නම් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ හැබැයි සමහර දේවල් වලදී ඒක ටිකක් ගැටලුකාරී වෙනවා මොකද වර්ධනය විතරක් මදි පුතේ ජීවියෙක් වෙන්න ඔයාට මේ පාඩමේ හරි ලස්සනට උගන්වනවා ජීවියෙක් වෙන්න නම් ප්‍රධාන ලක්ෂණ පහක් තියෙන්න ඕනේ මොකක්ද එයාව ජීවියෙක් කියලා පිළිගන්න එහෙනම් ජීවීන්ට ලක්ෂණ තියෙනවා කීයක්ද පහක් අය කියන්නේ ජීවීන්ට ලක්ෂණ තියෙනවා කීයක්ද පහක් මේ බලන්න මම ලියනවා මෙහෙම එන නෝට් එකට නෝට් එක එන්න පුතේ දැන් ලස්සන පොත හදාගෙන තියෙන්න ඕනේ පිට කවරයක් එහෙම දාගන්න කිව්වා නේද හරි පිට කවරයක් එහෙම දාන්න මට පොඩ්ඩක් බලන්න පුළුවන්ද පොඩ්ඩක් වීඩියෝ එක ඔන් කරලා චුට්ටක් හරි වීඩියෝ ඔන් කරලා පොඩ්ඩක් පෙන්වන්න බලන්න අපිට ඔන්න ඔයගලන්ට වීඩියෝ ඔන් කරන්න අපි දෙනවා චුට්ටක් කට්ටිය බලමු වීඩියෝ ඔන් කරලා මට පටක් ගාලා කැම් එකට අල්ලලා පෙන්වන්න බෑ පොත හැමෝගෙම මං කිව්වනේ ලස්සන හදාගෙන තියාගන්න කියලා ෂා ලස්සනයි කො හැමෝම වීඩියෝ පොඩ්ඩක් ඔන් කරමු ටික දෙනයිනේ හරි ගොඩක් හොඳයි කො හැමෝම ඔන් කරලා පෙන්වන්න බෑනේ පිට කවරේ පෙන්වන්න කැම් එකට අල්ලලා සමහර අය පිට කවර දාලා නැහෙනි ඈ මං කිව්වා පිට කවරයක් දාගෙන ලස්සන හදලා තියෙනවා රැපිඩ් කවර් ඔන්ලයින් බුක් කියලා නේද බොහොම ලස්සනයි හරි පිට කවර දාපු නැති පුතාලාත් හැමෝම පිට කවර දා ගන්න ඕනේ හොඳේ හරි හරි එමුකෝ පාඩමට මේම ලියන්න ජීවියෙකු වීමට ලියන්න පුතේ ජීවියෙකු වීමට ප්‍රධාන ලක්ෂණ ජීවියෙකු වීමට ප්‍රධාන ලක්ෂණ පහක් ජීවියෙකු වීමට ප්‍රධාන ලක්ෂණ පහක් සම්පූර්ණ කළ යුතුය ජීවියෙකු වීමට ප්‍රධාන ලක්ෂණ පහක් සම්පූර්ණ කළ යුතුය ලස්සන ලියන්න පුතේ ජීවියෙකු වීමට ප්‍රධාන ලක්ෂණ පහක් සම්පූර්ණ කළ යුතුය ලියන්න ඕනේ හැමෝම ජීවියෙකු වීමට ප්‍රධාන ලක්ෂණ පහක් සම්පූර්ණ කළ යුතුය අද නෝට් එක ලියලා මට රැපිඩ් කවර් WhatsApp group එකට දාන්න ඕනේ ෆොටෝස් ටික හැමෝගෙම හරි ගාන්ට මම බලනවා පිළිවෙලට ලියලාද තියෙන්නේ කියලා හොඳේ ගාන්ට මුලින් ඉඳන් ෆොටෝස් ටික ගාන්ට ගහලා මට එවන්න ඕනේ WhatsApp එකට හරි ලියන්න ජීවියෙකු වීමට ප්‍රධාන ලක්ෂණ පහක් සම්පූර්ණ කළ යුතුය අංක එක ගන්න කලින් කිව්වා වගේ වර්ධනය අංක දෙක පෝෂණය අංක තුන චලනය පුතේ අංක හතර
ශ්වසනය අංක 5 ප්‍රජනනය ජීවියෙක් වෙන්න නම් ප්‍රධාන ලක්ෂණ කීයක්ද 5යි ප්‍රධාන ලක්ෂණ 5යි මොනවද ලක්ෂණ 5 ළමයි වර්ධනය පෝෂණය චලනය ශ්වසනය ප්‍රජනනය අය කියන්නේ වර්ධනය පෝෂණය චලනය ශ්වසනය ප්‍රජනනය හරි එහෙනම් දැන් තේරෙනවනේ වර්ධනය විතරක් මදි හොඳේ අපි හිතන් ඉදී ජීවියෙක් වෙන්න වර්ධනය විතරක් ඇති කියලා නෑ ළමයි වර්ධනය විතරක් මදි වර්ධනයට අමතරව ජීවියා පෝෂණය වෙන්න ඕනේ ඒ වගේම චලනය වෙන්න ඕනේ ඒ වගේම ශ්වසනය වෙන්න ඕනේ ඒ වගේම ඒගොල්ලෝ ප්‍රජනනය කරන්න ඕනේ ඒ ඔක්කොම කරනවා නම් ඒගොල්ලෝ කවුද ජීවීන් හරි ඒගොල්ලෝ ජීවීන් හරි පැහැදිලිද දැන් අපි කතා කරගෙන යන් මෙන්න මේ ලක්ෂණ කීපය ගැන හරිනේ ලක්ෂණ කීපය ගැන මම මුලින්ම සලකනවා වර්ධනය ගැන පුතා ගන්න කොළ පාට වගේ තරුවක් දාන්නටක් ගාලා මෙහෙම කොළ පාටින් ළමයි මෙහෙම දාන්න වර්ධනය කියලා වර්ධනය කොළ පාටින් දාන වර්ධනය හරි මගේ පුතාලා කියන්න බලන්න මොකද්ද වර්ධනය කියන්නේ අපේ හැම දරුවටම මතකයි ඕක හරි ලේසිනේ කියමු බලන්න කාලයත් සමග ප්‍රමාණයෙන් විශාල වීම වර්ධනය අය කියන්නේ කාලයත් සමග ප්‍රමාණයෙන් විශාල වීම වර්ධනය තවපාරක් කාලයත් සමග ප්‍රමාණයෙන් විශාල වීම වර්ධනය එහෙනම් මෙන්න අපි ලියනවා ලියමු මම එක වර්ධනය යටතේ ළමයි කාලයත් සමග ප්‍රමාණයෙන් විශාල වීම කාලයත් සමග ප්‍රමාණයෙන් විශාල වීම වර්ධනය ලෙස හඳුන්වයි කාලයත් සමග ප්‍රමාණයෙන් විශාල වීම වර්ධනය ලෙස හඳුන්වයි හරි කාලයත් සමග ප්‍රමාණයෙන් විශාල වීම වර්ධනය ලෙස හඳුන්වයි හරි කාලයත් සමග ප්‍රමාණයෙන් විශාල වීම වර්ධනය ලෙස හඳුන්වයි කාලයත් සමග ප්‍රමාණයෙන් විශාල වීම මොකක්ද වර්ධනය ලෙස හඳුන්වයි හරි මේ බලන්නකෝ මම මේම පොඩි රූප සටහනක් ගන්නවා මේ බලන්න මෙන්න වර්ධනය ගැන පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්න මේ බලන්න මෙන්න මේ මම විශාල කරලා ගන්නවා මේ බලන්න මේ පේන්නේ ශාකයක මොකද්ද පුතේ ශාකයක වර්ධනය නේද කියන්න මොකද්ද මේක ශාකයක වර්ධනය හරි ශාකයක වර්ධනය එතකොට ශාකයක් ළමයි වර්ධනය වෙනකොට හරිද ශාකයක් වර්ධනය වෙනකොට එයා කාලයත් එක්ක මොකද වෙන්නේ ප්‍රමාණයෙන් විශාල වෙලා එහෙමනේ කාලයත් එක්ක ප්‍රමාණයෙන් විශාල වෙලා පැහැදිලිද දැන් මේ බලන්නකො මම මේ රූපේ පෙන්වලා තියෙන විදිය දැන් මේකේ ළමයි මේකේ මේ ශාකය ළමයි කුඩා අවධියේදී උස මෙච්චරයිනේ තව ටික දවසක් යනකොට පේනවා මේ ගහේ උස මෙන්න මේ ගානට වැඩි වෙලා තව ටික දවසක් යනකොට ගහේ උස මේ ගානට වැඩි වෙලා තවත් කාලයක් යනකොට මේ ගානට වැඩි වෙලා තවත් ටික කාලෙකින් මේ ගානට වැඩි වෙලා දැන් මොකද වෙලා තියෙන්නේ
කාලයත් එක්ක ටික ටික මොකද වෙන්නේ ළමයි? මෙයාගේ උස වැඩි වෙලා තියෙනවා. එහෙනම් මේක තමයි අපි හඳුන්වන්නේ මොකක් කියලාද? වර්ධනය. එහෙනම් මොකද්ද වර්ධනය කියන්නේ? කාලයත් එක්ක ප්‍රමාණයෙන් වැඩෙන්න ඕනි. එතකොට අපි කියන්නේ මොකක්ද? වර්ධනය. හැබැයි අපි මෙන්න මෙහෙම දෙයක් උගන්වනවානේ. ශාකවල වර්ධනය අසීමිතයි. සතුන්ගේ වර්ධනය සීමිතයි. ඒ කියන්නේ ගහක් උපතේ ඉඳන් මරණය දක්වා වර්ධනය වෙනවා. ඒ කියන්නේ යාගේ වර්ධනය නතර වෙන්නේ නැහැ. උපතේ සිට මරණය දක්වා ශාකය වර්ධනය වෙනවා. හැබැයි පුතේ සතෙක් එහෙම නෑ නේද? සතෙක්ගේ වර්ධනය යම් කාලයකදී නතර වෙනවා. දැන් නිකන් හිතන්න ඔයා ඉන්නේ තාම වර්ධනය වෙන කාලේ. දැන් මම ඉන්නේ වර්ධනය නතර වෙලානේ. ඔයා හිතන්නකෝ තව අවුරුද්දක් දෙකක් තුනක් යනකොට මාව තව උස යයිද? නෑනේ. හැබැයි තව අවුරුද්දක් දෙකක් තුනක් යනකොට ඔයා උස යනවද? ඔව්. ඒ කියන්නේ ඔයා වර්ධනය වෙනවා. හැබැයි මෙහෙමයි. ඔයා හිතයි සමහරක් වෙලාවට මාව මහත් වෙයි කියලා. සමහරක් වෙලාවට අපි කන කෑමත් එක්ක කෑම වැඩිපුර කරගෙන අපි ළමයි තෙල් කෑම වැඩිපුර කාලා නැත්නම් සීනි කෑම වැඩිපුර කාලා අපිව මහත් වෙන්න පුළුවන්. එතකොට අපේ කෑම මත අපේ ඇඟේ තෙල් තැම්පත් වෙලා අපිව මහත් වෙන එක වර්ධනය නෙමෙයි. වර්ධනය කියන්නේ ගොඩක් වෙලාවට උස යන එක. තේරෙනවද? අපි ළමයි දැන් නිකන් හිතන්නකෝ මම මේ අවුරුද්දේ ටිකක් කන එක අඩු කරොත් ලබන අවුරුද්දේ මාව පොඩි වෙන්න පුළුවන්. එතකොට කියන්න බෑනේ මගේ වර්ධනය අඩු වෙලා කියලා. වර්ධනය කියන්නේ සාමාන්‍ය ලෙස උස වැඩි වෙන්න ඕනි. ඒතර ඒක ඔයාගේ වයසේදී වෙනවා. ඒ කියන්නේ ඔයා වර්ධනය වෙන කෙනෙක්. මම වර්ධනය නතර වෙච්ච කෙනෙක්. හැබැයි ගහක් එහෙම නැහැ. ශාකයක් උපතේ ඉඳන් ගහ මැරෙනකන් උස යනවා. දැන් පුතාලයා ගෙදර පොල් ගහක් මතක් කරගන්නකෝ. හොඳට පොල් තියෙන පොල් ගහක් මතක් කරගන්න. ඒ පොල් ගහ බලන්න අර පොල් ගහේ තියෙනනේ කරු. ඒ කරු වලින් නිකන් ගණන් කරලා බැලුවොත් ගහ එන්න උස යනවා. හැමදාම ටිකෙන් ටික උස යනවා. උස යන එක නතර වෙන්නේ නැහැ. තේරෙනවද? ඒ කියන්නේ ගහ මැරෙනකම් මොකද වෙන්නේ? වර්ධනය වෙනවා. එහෙනම් ජීවීන්ගේ ප්‍රබල ලක්ෂණයක් තමයි මොකක්ද? වර්ධනය. ජීවීන්ගේ ප්‍රබල ලක්ෂණයක් වුණාට මේ වර්ධනය ශාක හා සතුන්ගේ වර්ධනය වෙන විදිය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. දැන් මේ කතා කරලා තියෙන ශාකයක වර්ධනය. එතකොට මම මේ වෙනස මෙන්න මෙහෙම ඔයාට පෙන්වන්න පුළුවන්. හරි? මම මෙන්න මෙහෙම ගන්නවා. මෙහෙම මැද්දේ රේඛාවක්. ටක් ගාලා ඔයත් ගන්න ඉක්මන් කළා. අපි ලියනවා මෙන්න මෙහෙම ළමයි. මෙන්න මේ විදියට ශාකවල වර්ධනය ලියන්න. ශාකවල වර්ධනය අසීමිත වේ. අසීමිත වේ. ගන්න පුතේ. ශාකවල වර්ධනය අසීමිත වේ. මේ පැත්තේ ගන්නවා සතුන්ගේ වර්ධනය. සතුන්ගේ වර්ධනය සීමිත වේ. සතුන්ගේ වර්ධනය සීමිත වේ. අන්න කාරණා දෙක. ශාකවල වර්ධනය අසීමිතයි. සතුන්ගේ වර්ධනය සීමිතයි. හරි? ශාකවල වර්ධනය අසීමිතයි. සතුන්ගේ වර්ධනය සීමිතයි. හරි? ශාකවල වර්ධනය අසීමිතයි. සතුන්ගේ වර්ධනය සීමිතයි. හරි. දැන් බලමු මොකද්ද මේ කියන්නේ කියලා. ළමයි ශාකවල වර්ධනය අසීමිතයි කියන්නේ ශාකයක් උපතේ සිට මරණය දක්වා වර්ධනය වෙනවා. නමුත් ළමයි සතෙක් වර්ධනය වෙන්නේ උපතේ සිට යම් කාලයක් දක්වා විතරයි. එතනින් පස්සේ ඒගොල්ලන්ගේ වර්ධනය නතර වෙනවා. දැන් මං කිව්වේ අපේ වර්ධනය. ඔයා ඉන්නේ තාම වර්ධනය වෙන අවධියේ අපි වර්ධනය වෙලා ඉවරයි. දැන් ඔයගොල්ලෝ අම්මලා එහෙම ළමයි නිතරම කියනවනේ දරුවන්ට හොඳට කන්න දෙන්න ඕනේ නේද? ගෙදර ළමයි මොනවා හරි වැඩිපුර දෙයක් ගෙනාවොත් වැඩිපුර ಗುಣ කෑමක් ගෙනාවොත් අම්මලා කාටද දෙන්නේ? ඒගොල්ලෝ කන්න නැතුව ඕගොල්ලන්ට දෙන්නේ. ඇයි හේතුව? වර්ධනය වෙන කාලේ පෝෂණය හොඳට ලබන්න ඕනේ. තේරෙනවද? වර්ධනය වෙන අවධියේදී පෝෂණය ලබන්න ඕනේ. අම්මලා තාත්තලා සමහරකට ඒව නොකා ඉන්නවා. ඇයි ඒ? අම්මා තාත්තා වර්ධනය වෙලා ඉවරයිනේ. නමුත් අර දරුවන්ට වර්ධනය වෙන කාලෙදී හොඳ පෝෂදායී කෑමක් දෙන්න හැම දෙමාපියොම උත්සාහ කරනවා. නේද? ඒ මොකෝ පුතා වර්ධනය වෙන අවධියේ ඉන්න නිසා. එහෙනම් මොකක්ද ශාකවල වර්ධනය සීමිතයි? මොකක්ද සතුන්ගේ වර්ධනය සීමිතයි කියන්නේ? මේකේ තේරුම තමයි අපි ගත්තොත් උපතේ සිට ලියන්න පුතේ උපතේ සිට මරණය දක්වා
උපතේ සිට මරණය දක්වා ශාක වර්ධනය වේ. ශාක වර්ධනය වේ. අන්න කතාව. උපතේ සිට මරණය දක්වා ශාක වර්ධනය වේ. මේගොල්ලෝ උපතේ සිට යම් කාලයක් දක්වා පමණක් වර්ධනය වේ. උපතේ සිට යම් කාලයක් දක්වා පමණක් වර්ධනය වේ. හරි? උපතේ සිට යම් කාලයක් දක්වා පමණක් මොකද වෙන්නේ? වර්ධනය වේ. ඔන්න ඕක අපි නම් කරනවා මොකක්ද ළමයි? මේගොල්ලන්ගේ වර්ධනය කියලා. වර්ධනයේ සීමිත බව සහ කියන්න අසීමිත බව. හරි? වර්ධනයේ පුතේ සීමිත බව සහ මොකද්ද? අසීමිත බව. හරි. ඔය ඇති කතා කරා වර්ධනය ගැන. අපි ළමයි දෙවෙනි කරුණ කතා කරන්න. මම එනවා කොළපෑනෙන් තරුව දානටක් ගාලා පෝෂණය. දාමු හොඳ පුතා වගේ කොළපෑනේ මාතෘකාව පෝෂණය. දෙවෙනි ලක්ෂණය මොකක්ද? පෝෂණය. දෙවෙනි ලක්ෂණය පෝෂණය. හරි. ආගන්නකෝ. දැන් පෝෂණය ලබන්න ඕනේ ජීවියෙක් කිව්වම. ජීවියෙකුට අත්‍යවශ්‍යයි පෝෂණය. ළමයි පෝෂණය කියන්නේ මොකක්ද? ආහාර අවශ්‍යතාවය. දැන් මෙහෙමයි. ආහාර කියන්නේ එකක්, පෝෂණය කියන්නේ තව එකක්. පෝෂක කියන්නේ තව එකක්. ආහාර වල තමයි පෝෂක තියෙන්නේ. අපිට පෝෂක කන්න බෑ. අපි කන්නේ පෝෂක අඩංගු ආහාර. දැන් අපි කන කෑම වල අපි ඉගෙන ගන්නවා පෝෂක. තව ලොකු පන්ති වලට ගියාම කාබෝහයිඩ්‍රේට් කියලා පෝෂකයක් තියෙනවා. ප්‍රෝටීන කියලා පෝෂකයක් තියෙනවා. ඒවා පෝෂක. ඇඟ ඉල්ලන්නේ පෝෂක. ආහාර නෙමෙයි. දැන් නිකන් හිතන්නකෝ අපි කෑම ටිකක් කෑවම පෝෂක ටික ඇඟ ඉල්ලගෙන අපේ ඉතුරු ද්‍රව්‍ය ටික අපේ මල ද්‍රව්‍ය විදිහට අයින් වෙනවනේ. නේ? ඒ කියන්නේ ආහාර නෙමෙයි ඕනේ ඇඟට. ශරීරයකට අවශ්‍ය පෝෂක. ඒතර පෝෂක තියෙනවා මොනවද? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ ඔය වගේ තියෙනවා පෝෂක. විටමින්, khනිජ ලවණ ඒ වගේ විවිධාකාර පෝෂක තියෙනවා. එතකොට ඒ පෝෂක ටික අපි ඇඟට ලබා ගන්නේ මොනවෙන්ද? ආහාර මගින්. එහෙනම් පුතේ ජීවියෙක් වුණාම තමන්ගේ පෝෂක අවශ්‍යතාවය නැත්නම් ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න එයා වෙහෙසෙන්න ඕනේ. ඇත්තනේ. දැන් අපි අපේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න අපි 3 වේලක් කෑම කනවනේ. පුතාට උදේට කෑම වේලක් හම්බ වෙනවා. ආයි පුතාට දවල්ට කෑම වේලක් හම්බ වෙනවා. ආයි පුතාට රාත්‍රියට කෑම වේලක් හම්බ වෙනවා. අපි 3 වේලක්ම කන මිනිස්සුනේ. නේද? සත්තුත් එහෙමනේ. ගෙදර ඉන්න බල්ලට පුතේ උදේට දවල්ට වේල් 2ක් 3ක් දෙනවනේ අනිවාර්යෙන්. නේද? ඕගොල්ලන්ගේ ගෙදර ඉන්න මාළු ටැංකියේ මාළුන්ට ඔයා ගිහිලා චූටි මාළු කෑම දානවනේ. ඒ කියන්නේ සත්තු නිතරම හොයනවා, ශාක නිතරම හොයනවා, ජීවීන් නිතරම හොයනවා ආහාර. එහෙනම් ජීවියෙක් වුණම මේ ආහාර අවශ්‍යතාවය සපුරා ගන්නා ක්‍රමයක් තියෙන්න ඕනේ. අන්න ඒක අපි කියනවා ඒගොල්ලන්ගේ මොකක්ද? පෝෂණය කියලා. එහෙනම් මොකද්ද පුතේ පෝෂණය කියන්නේ? ජීවීන් තම ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමේ ක්‍රියාවලිය පෝෂණය ලෙස හඳුන්වනවා. එහෙනම් අපි ලියමු පුතේ. ලියන්න මේව නිල් පෑනෙන් ජීවීන් තම ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමේ ක්‍රියාවලිය පෝෂණය ලෙස හඳුන්වයි. හරි. ජීවීන් තම ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා මොකක්ද? පෝෂණය කියලා.
නම කියන පුතේ ආපහු මොකක්ද? පෝෂණය. හරි. ජීවීන් තම ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමේ ක්‍රියාවලියට අපි කියන්නේ මොකක්ද? පෝෂණය. හරි. පෝෂණය. ඉක්මන් කරන්න පුතේ. ජීවීන් තම ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා මොකක් කියලාද? පෝෂණය. හරි. පෝෂණය. ඊළඟට මේ පෝෂණය අනුව ඉන්නවා ජීවීන් වර්ග දෙකක්. පළවෙනි වර්ගය විෂම පෝෂීන්. විෂම පෝෂීන්. දෙවැනි වර්ගය ස්වයං පෝෂීන්. ස්වයං පෝෂීන්. ගන්නටක් ගාලා. පළවෙනි වර්ගය විෂම පෝෂීන්, දෙවැනි වර්ගය ස්වයං පෝෂීන්. හරි. මෙතනින් මම මුලින්ම ස්වයං පෝෂීන් ගැන කතා කළොත් හරිද? තම ආහාර තමා විසින්ම නිපදවා ගන්නවා. ආහාර තමා විසින්ම නිපදවා ගන්නවා. මම පොඩියට ලියන්නම්. ආහාර තමා විසින්ම නිපදවා ගනී. නිපදවා ගනී. උදාහරණය කවුද? සියලුම කියන බලන්න හරිත ශාක. සියලුම හරිත ශාක. ගන්න පුතේ. ආහාර තමා විසින්ම නිපදවා ගනී සියලුම හරිත ශාක. මේගොල්ලෝ ආහාර තමා විසින්ම නිපදවා ගත නොහැක. ඒගොල්ලන්ට උදාහරණය සතුන්. විෂම පෝෂීන්ට උදාහරණය සතුන්. බලන්න හරිද කියලා. පෝෂණය අනුව ජීවීන් වර්ග දෙකයි. කවුද? විෂම පෝෂීන් සහ ස්වයං පෝෂීන්. විෂම පෝෂීන් සහ කියන්න ස්වයං පෝෂීන්. හරි. විෂම පෝෂීන් සහ ස්වයං පෝෂීන්. ඉක්මන් කරමු. හරි. අපේ ඔන්ලයින් ක්ලාස් එක හොඳයිද වැඩේ? මැසේජ් එකක් දාන්න බලන්න පොඩ්ඩක් chat එකට. හොඳට තේරෙනවද? හොඳට පේනවද? ලස්සනට අපිව ඇහෙනවද? හරි. දාන්න බලන්න. කොහොමද වැඩේ කියලා. හරි. නෝට් එක කම්ප්ලීට් කරන්න. අපි යන් ඊළඟ කොටසට. තාම ඉවර නෑ පෝෂණය. මම පෝෂණය යටතේ එනවා පොඩි අනුමාතෘකාවක් දාමු අපි දම්පාඩ පෑනින් වගේ. හරිද? පෝෂණය යටතේ එන්න අනුමාතෘකාවක් ගන්න දම්පාඩ පෑනින් වගේ. හරි. මාතෘකාව දාන්න ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය. මාතෘකාව දාන ළමයි ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය. හරිද පුතේ? ප්‍රභා සංශ්ලේෂණය. හරි. දැන් මේමයි රැපිඩ් කවර් එක හැමදාම ඉන්නේ නෑ හොඳේ. දැන් ආපහු ගොඩක් වෙලාවට අද මම කතා කරන්නේ පළවෙනි පාඩමේ භාගයයි. හරිද? අපි මේව හොඳට උගන්වගෙන තියෙන්නේ. පන්තියේ මීටත් වඩා සෑහෙන හොඳට කතා කරානේ. නේද? මේම වේගෙන් නෙමෙයිනේ පුතේ. අපි දැන් මේ කරන්නේ ආපහු කවර් කිරීමක්. රැපිඩ් කවර් කියන්නේ ඒකනේ. නේද? මුල සිට ආයි කවර් කරලා දෙනවා. අද කතා කරන්නේ පළවෙනි පාඩමෙන් භාගයයි. ඒත් ආයි වාට රැපිඩ් කවර් එකක් හම්බෙන්නේ පළවෙනි පාඩම ඉවර වුණාට පස්සේ. තේරෙනවද? පළවෙනි පාඩම අවසන් වුණාට පස්සේ අපේ මේකේ ඉතුරු භාගේ කවර් කරනවා. පැහැදිලිද? එහෙනම් සාමාන්‍යයෙන් මේක මාසෙකට සැරයක් වගේ ඔයාට සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙයි. ඒතර අද තමයි මේකේ පළවෙනි දවස. මෙතන ඉඳන් ඉස්සරහට කතා කරන්න ගියාම ඊළඟ කොටස අපි කවර් කරනවා. හරි. අහන්නකෝ. මොකද්ද ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ? අපි දන්නවා ශාක පත්‍ර මත හදනවනේ පුතේ ආහාර. අපි කිව්ව ළමයි ශාකයක් කිව්වම ශාකය
මේ තමාට අවශ්‍ය ආහාර තමා විසින්ම නිපදවා ගන්නවනේ. එහෙම නේද? ශාකය ළමයි තමාට අවශ්‍ය ආහාර තමා විසින්ම නිපදවා ගන්නවා. ඔය නිපදවා ගන්න ක්‍රියාවලියට කියන්නේ මොකක් කියලාද? ප්‍රභා සංශ්ලේෂණය. ඔන්න මම පෙන්නනවා රූපයක් බලන්න. මේ තමයි ළමයි ප්‍රභා සංශ්ලේෂණය. හරිද? මේ තමයි මොකද්ද ළමයි? ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ පොඩි රූප සටහනක්. මේ බලන්න ලස්සනට පේනවා. දැන් ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ කොහොමද? ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ මෙන්න මේ ශාක පත්‍ර මත. ශාක පත්‍ර මත තමයි ළමයි ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. සරලවම කිව්වොත් අපිට අවශ්‍ය කෑම ටික, ශාකයට අවශ්‍ය කෑම ටික හදන්නේ කොහෙද? ශාකයේ ශාක පත්‍ර මත. ශාක පත්‍ර මත හදන කෑම ඒ ශාකය තුලින් පරිවහණය වෙලා සමහරක් වෙලාවට ඒවා කඳේ ගෙඩි බවට පත් කරනවා. දැන් හිතන්නකෝ අඹ ගහක, අඹ අත්තක, අඹ කඳේ ගෙඩියක් හැදෙනවා කියලා. මේ ගෙඩියේ අඹ කියන ආහාරය, මේ ගෙඩියේ තියෙන කෑම ටික හැදුවේ ගහේ කොළය මත. හැබැයි කොළය මත නෙමෙයි පුතේ තැම්පත් කරේ. තැම්පත් කරේ අතු මත තියෙන ගෙඩි මත. එහෙනම් කොහෙද මේ ආහාර හදන්නේ? ආහාර හදන්නේ පුතේ ශාක පත්‍ර මත. ඒ ශාක පත්‍ර මත ආහාර හදන ක්‍රියාවලිය අපි හඳුන්වනවා මොකක් කියලාද? ප්‍රභා සංශ්ලේෂණය. හැබැයි ප්‍රභා සංශ්ලේෂණය වෙන්න නම් ප්‍රධාන සාධක ලැබෙන්න ඕනේ ළමයි 4ක්. මොනවද මේ සාධක 4? පළවෙනි සාධකය පුතේ මතක තියාගන්න, සූර්යාලෝකය නැත්නම් ආලෝක ශක්තිය. දෙවෙනි සාධකය අපි කියනවා ජලය. තුන්වෙනි සාධකය කාබන් ඩයොක්සයිඩ් වායුව. හරිද? කාබන් ඩයොක්සයිඩ් වායුව. හතරවෙනි සාධකය ළමයි, තුන්වෙනි සාධකය කාබන් ඩයොක්සයිඩ්, හතරවෙනි සාධකය පත්‍රයේ ඇතුලේ තියෙනව ළමයි මොනවද? ඒ තමයි හරිත ප්‍රදවර්ණකය. එතන මේ සාධක 4 පත්‍රයට අරගෙන පත්‍රය තුල හැදෙනවා ಜಾති දෙකක්. මොනවද? ආහාර සහ ඔක්සිජන් වායුව. එහෙනම් බලන්න මේ රූපේ බොහොම ලස්සනට පෙන්නනවා ළමයි. හරිද? මේවා නිර්මාණය වෙන හැටි, ප්‍රභා සංශ්ලේෂණය වෙන හැටි. හරි? ප්‍රභා සංශ්ලේෂණය වෙන හැටි තමයි මේ පෙන්눔 කරලා තියෙන්නේ. හරි. අපි ලියමු ළමයි, මම මේක ඉස්සරහින් ලියන්න ගන්නම්. හරි? ලියන්න මෙහෙම. ශාක පත්‍ර මත, ඔයා ප්‍රභා සංශ්ලේෂණයේ මාතෘකාව යට ලියන්න. ශාක පත්‍ර මත, ශාක පත්‍ර මත ආහාර නිපදවීමේ ශාක පත්‍ර මත ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ශාක පත්‍ර මත ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය ලෙස හඳුන්වයි. ප්‍රභා සංශ්ලේෂණය ලෙස හඳුන්වයි. ශාක පත්‍ර මත ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය ලෙස හඳුන්වයි. එන හොඳ පුතා වගේ කියන්න මං එක්ක. මොකද්ද ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ? ශාක පත්‍ර මත ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය. පැහැදිලි? හරි. ලියන්න යටින් මෙහෙම. ප්‍රභා සංශ්ලේෂණය සඳහා ප්‍රධාන සාධක 4ක් අවශ්‍ය වේ. ප්‍රධාන සාධක 4ක් අවශ්‍ය වේ. ප්‍රභා සංශ්ලේෂණය කරන්න ඕනලු පුතේ ප්‍රධාන සාධක කීයක්ද? 4ක්. දාන 1 අංක 1 සූර්යාලෝකය. ආලෝකය කිව්වත් කමන්නේ. සූර්යාලෝකය නැත්නම් හොඳම වචනේ පුතේ ආලෝක ශක්තිය. කොළයවලට ලැබෙන්න ඕනේ මේක. හොඳේ පත්‍රවල ලැබෙන්න ඕනේ. ආලෝකය ලැබෙන්න ඕනේ. සූර්යාලෝකය.
දෙවැනි සාධකය ජලය. දෙවැනි සාධකය ජලය. තුන්වැනි සාධකය කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් වායුව. කාබන් ඩයොක්සයිඩ් වායුව. හතරවෙනි සාධකය හරිතප්‍රද වර්ණකය. හරිතප්‍රද වර්ණකය. හරිතප්‍රද වර්ණකය. හරිනේ සාධක හතරයි. ප්‍රභා සංශ්ලේෂණය සිදුවෙන්න ප්‍රධාන සාධක කීයක් ඕනද? හතරක්. හරි ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්න ප්‍රධාන සාධක ඕනි කීයක්ද? හතරක්. ඔන්න තියෙන ලස්සනට ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්න ප්‍රධාන සාධක හතරක්. ඊළඟට මේ සාධක හතර පත්‍රයට ලැබුණම පත්‍රය තුල හැදෙනව ප්‍රධාන ಜಾති දෙකක්. මේ සාධක හතර පත්‍රයට ලැබුණම පත්‍රයේ හැදෙනවා ಜಾති දෙකක්. හරි ලියමු අපි. ලියන්න මෙහෙම යටින් මම ලියනවා ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවන ද්‍රව්‍ය නැත්නම් නිපදවන ද්‍රව්‍ය දෙකකි. නිපදවන ද්‍රව්‍ය දෙකකි. කවුද පළවෙනි ද්‍රව්‍ය? අනිවාර්යෙන් හැදෙන්න බෑ පුතේ ආහාර. පළවෙනි ද්‍රව්‍ය ආහාර. පළවෙනි එක ආහාර. කවුද අංක 2? අංක 2 තමයි ඔක්සිජන් වායුව. ඔක්සිජන් වායුව. මෙතන මේ ආහාර විදියට හැදෙන්නේ මතක තියාගන්න ග්ලූකෝස්. ග්ලූකෝස් පස්සේ පිෂ්ඨය බවට පත් වෙනවා. හරි? තව ලොකු ඉලෙව ගන්නන්න දැන්ට ඇති ආහාර. හරි දැනට ආහාර මතක තියාගන්න. දැන් ටිකක් පෝෂණය කෑල්ල දිගයි හොඳේ. වර්ධනය නම් එච්චර දිග නෑ. අපි දැනගත්තේ පොඩි කරුණයි. මොකක්ද? ශාකවල වර්ධනය සීමිතයි, සතුන්ගේ වර්ධනය සීමිතයි. ඒට අමතරව වර්ධනය කියන්නේ මොකක්ද? කාලයත් සමග ප්‍රමාණයෙන් විශාල වීම වර්ධනය ලෙස හඳුන්වයි. හැබැයි ඊට වඩා අපි ටිකක් කතා කරා කාගෙනද? පෝෂණය ගැන. මොකද පෝෂණයේ ළමයි සම්පෝෂීන් ඉන්නවා, විෂම පෝෂීන් ඉන්නවා. විෂම සම්පෝෂීන් ආහාර නිපදවන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ. ඇත්තටම ඉතින් මේ මම ටිකක් මතක් කරන් යනවා විතරයි. මේවැය තව ගොඩාක් කරුණු අපි පන්තිය තුල කතා කරා. ඔයාලට මතක ඇතිනේ නේ? ගොඩාක් කරුණු අපි කතා කරලා තියෙනවා. හරි. මේ බලන්න. එහෙනම් අපිට ප්‍රභා සංශ්ලේෂණය මෙන්න මෙහෙම ඇඳලා පෙන්නන්න පුළුවන් සරලව. මං ගන්නවා මෙහෙම පත්‍රයක්. ඕන්න පත්‍රය. හරිද? එතකොට මේකට ප්‍රධාන සාධක ලැබෙන්න ඕනලු පුතේ කීයක්ද? 4ක්. පළවෙනි එක මෙහෙන් ලැබෙන්න ඕනේ ආලෝකය. හරිද? පළවෙනි එක ලැබෙන්න ඕනේ ළමයි මොනවද? ආලෝකය. හරි? පළවෙනි එක පුතේ ආලෝකය. හරි? පළවෙනි එක ආලෝකය ළමයි. මම මේව ගන්නවා පොඩ්ඩක් පල්ලෙහාට. හරි. මෙන්න බලන්න ආලෝකය ලැබෙන්න ඕනේ පුතේ මුලින්ම. පළවෙනි සාධකය මම පෙන්නනවා මෙහෙම. මොකක්ද පළවෙනි සාධකය? ආලෝකය. එක වෙන පාටක් ගන්නම්කෝ මම. හරි. සාධක ටික මම රෝස පෑනේ ලියන්නම්. එහෙනම් මෙන්න පළවෙනි සාධකය පුතේ ආලෝකය. ආලෝකය සූර්යාලෝකය කිව්වත් කමක් නැහැ. ආලෝකය කියලා නිකන් ලියන්නම්කෝ. ඒ වගේම මේ පත්‍රයේ මෙහෙම නාරටිය දිගේ ලැබෙන්න ඕනේ දෙවැනි සාධකය කවුද? ජලය. දෙවැනි සාධකය ජලය. පත්‍රයේ යටිපැත්තෙන් ලැබෙනව ළමයි. හරිද? තුන්වෙනි සාධකය කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් වායුව. කාබන් ඩයොක්සයිඩ් වායුව. හතරවෙනි සාධකය පත්‍රය මත තියෙනවා කවුද? හරිතප්‍රද වර්ණකය.
හරිතප්පද වර්ණකය. මේකට ක්ලෝරොෆිල් වර්ණකය කියලාත් කියනවා. හොඳේ. ක්ලෝරොෆිල්. 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 ඒකත් මතක තියාගන්න. ක්ලෝරොෆිල්. ඊළඟට ළමයි ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපදවන ද්‍රව්‍ය තියෙනවා ළමයි දෙකක්. ඒ තමයි එකක් මම පෙන්නනවා මෙහෙම ආහාර. ආහාර විදියට නිපදවන්නේ කාවද? ග්ලූකෝස්. ආහාර විදියට නිපදවන්නේ කාවේ පුතේ? ග්ලූකෝස්. ඊළඟට මේ පත්‍රයේ යටිපැත්තෙන්ම පූටිකා සිදුරු වලින් එළියට එනවා කාවද? දෙවනි සාධකය ඔක්සිජන්. ඔක්සිජන් වායුව. හරි? එද ගන්ටක් ගාලා ඉක්මන් කරන්න. හරි ඉක්මන් කරන්න. හරිද? දැන් පුතා දැනගන්න ඕනේ ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් අරගෙන ඔක්සිජන් පිට කරන ක්‍රියාවලියක්. ආයි කියනකෝ කාබන් ඩයොක්සයිඩ් අරගෙන ඔක්සිජන් පිට කරන ක්‍රියාවලියක්. කවුද පුතේ? ප්‍රභා සංශ්ලේෂණය. කියන ප්‍රභා සංශ්ලේෂණය. හරි. එහෙනම් ඔන්න විස්තර අපි ගොඩක් කතා කරා. හරි. චුට්ටක් බලාගෙන ඉමු. මම මුලින් ඉඳන් පොඩ්ඩක් කතා කරගෙන එන්නම්. මෙන්න මෙහෙම. මම මුලටම යන්නේ නැහැ. මෙතන ඉඳන් ගන්නම්. මෙන්න මාතෘකාව ගත්තේ ජීවීන්ගේ ලක්ෂණ. ඒතර මේ ජීවීන්ගේ ලක්ෂණ යටතේ මම දැනට පුතාට ඉගෙනුවා වර්ධනය ගැන සහ කා ගැනද? පෝෂණය ගැන. මුලින්ම කතා කරා වර්ධනය කියන්නේ මොකක්ද? කාලයත් සමග ප්‍රමාණයෙන් විශාල වීම වර්ධනය ලෙස හඳුන්වයි. බොහොම ලස්සන ෆොටෝ එකක් මම පෙන්නුවා. ශාකයක වර්ධනය වෙන විදිය. ඒ වගේම ශාකවල වර්ධනයයි සතුන්ගේ වර්ධනයයි සිදුවෙන ආකාරය වෙනස්. අපි කියනවා ශාකවල වර්ධනය අපි කියනවා මෙන්න මෙතන හයිලයිට් වෙන්න ඕනේ පුතේ වචනේ මොකක්ද? අසීමිත වේ. ඒ වගේම සතුන්ගේ වර්ධනය මොනවා වේද? සීමිත වේ. ඒකේ තේරුම කියලා දීලා තියෙනවා උපතේ සිට මරණය දක්වා ශාක වර්ධනය වේ. සතුන්ගේ වර්ධනය උපතේ සිට යම් කාලයක් දක්වා පමණක් වර්ධනය වේ. ඉන්පසු වර්ධනය නතර වේ. ඊළඟට පෝෂණය ගැන. මොකද පෝෂණය කියන්නේ? තම ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමේ ක්‍රියාවලිය පෝෂණය ලෙස හඳුන්වනවා. පෝෂණය අනුව ජීවීන් වර්ග දෙකක් ඉන්නවා. කවුද? ස්වයංපෝෂීන් සහ කියන්න විෂම පෝෂීන්. ආයි කියන්නේ ස්වයංපෝෂීන් සහ විෂම පෝෂීන්. හරි. ඊළඟට අපි මේකට ටික වැඩි විස්තර කතා කරපු මාතෘකාව තමයි පුතේ මොකක්ද? ප්‍රභා සංශ්ලේෂණය. නම කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය. ඒකෙදි ළමයි අපි කතා කරා මෙන්න මෙහෙම ශාක පත්‍ර මත ආහාර නිපදවීමේ ක්‍රියාවලිය අපි කියනවා මොකක්ද? ප්‍රභා සංශ්ලේෂණය කියලා. ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණයේ ලස්සන ෆොටෝ එකක් මම දාලා පෙන්නුවා. මේ හිරු එළිය වැටෙන්නේ පත්‍රයට. පත්‍රය තමයි කාබන් ඩයොක්සයිඩ් ගන්නෙ මේ. හරිද? ඒ වගේම පත්‍රය ඔක්සිජන් පිට කරනවා. හරි. මේ මෙතන මේ පෙන්නලා තියෙන පුතේ කොළපෑනෙන් ආහාර. හොඳේ. මේ කාබෝහයිඩ්‍රේට් කියලා මෙතන පෙන්වන්නේ මොනවද? මේ ආහාර. අපි කියන්නේ ආහාර නිපදවනවා කියලා. හරිද? එතකොට ළමයි සූර්යාලෝකය ලැබෙනවා, කාබන් ඩයොක්සයිඩ් ගන්නවා, ජලය ගන්නවා, ඇතුලේ තියෙනවා හරිතප්පද වර්ණකය. ඒකෙන් හදනවා මොනවද? කාබෝහයිඩ්‍රේට් හදනවා පත්‍රය මත, නැත්නම් ආහාර නැත්නම් ග්ලූකෝස් හදනවා. ඒ වගේම පිට කරනවා මොන වායුවද? ඔක්සිජන් වායුව. ඊට පස්සේ කියලා තියෙනවා ප්‍රභා සංශ්ලේෂණයේදී පුතේ මෙන්න මෙතන ශාක පත්‍ර මත ආහාර නිපදවනකොට අවශ්‍ය සාධක තියෙනවා කියද්ද පුතේ? 4ක්. 1 සූර්යාලෝකය, ජලය, කාබන් ඩයොක්සයිඩ් වායුව, හරිතප්පද වර්ණකය. ඒ වගේම සංශ්ලේෂණයේදී පුතේ අපි කියනවා සංශ්ලේෂණයේදී නිපදවන ද්‍රව්‍ය දෙකක් තියෙනවා. එකක් ළමයි ආහාර නැත්නම් ග්ලූකෝස්, ඕනනම් තව නමක් කවුද? කාබෝහයිඩ්‍රේට සහ ඔක්සිජන් වායුව. ඊළඟට පත්‍රයක් ඇඳලා පෙන්නුවා ළමයි මේ කතාව තව ටිකක් ඔයාලට විස්තර කරන්න. මේ බලන්න පත්‍රයට ලැබෙන්න ඕනේ ආලෝකය, පත්‍රයට ලැබෙන්න ඕනේ ජලය, කාබන් ඩයොක්සයිඩ් වායුව, පත්‍රයේ මැද්දේ තියෙනවා හරිතප්පද වර්ණකය. නිපදවන ද්‍රව්‍ය දෙකයි ආහාර හේවත් ග්ලූකෝස් සහ ඔක්සිජන් වායුව. ඔන්න ඔය විස්තර ටික
දැනට අපි කතා කරා. හරි. යන් ටක් ගාලා අපි ඊළඟ මාතෘකාවට ළමයි තුන්වෙනි එක කොළපෑනෙන් අපි කතා කරනවා චලනය හරි චලනය. ළමයි ජීවීන් වුණාම චලනය වෙන්නත් ඕනේ. සාමාන්‍ය සත්තුත් චලනය වෙනවා ශාකත් චලනය වෙනවා. සත්තු චලන වලට අමතරව සංචරණ දක්වනවා. පැහැදිලි? හරි. ලියන්න මෙහෙම වාක්‍යයක්. ශාක හා සතුන් චලන දක්වයි. ශාක හා සතුන් චලන දක්වයි. හරි. ඒ අර්ථයෙන් මම ගන්නවා දම්පෑනේ ළමයි අනුමාතෘකාව. හරි දම්පෑනෙන් අනුමාතෘකාව ගන්නවා. සතුන්ගේ චලන. හරි සතුන්ගේ චලන. ළමයි සත්තු චලනය වෙනවා. ඔය ඔයගොල්ලෝ ගෙදර ඉන්න බලු පැටිය ළමයි නිදාගෙන ඉන්නකොට වලිගෙ වනන්නේ. ඒක චලනයක් නේද? හරි. එහෙම වෙනවනේ ළමයි. මාළු ළමයි එක තැන ඉඳගෙන වරල් හොලවන්නේ. ඒව චලන නේද? සත්තු චලන වලට අමතර දක්වන විශේෂ දෙයක් තමයි සංචරණ. මොකද සංචරණය කියන්නේ? බල්ලා එක තැන නිදාගෙන ඉඳගෙන වලිගෙ වනන එක බල්ලගේ චලනයක්. බල්ලා එහා ගෙදර බලු පැටිය දැකලා ගේට්ටුව ගාවට දුවගෙන යන එක බල්ලගේ සංචරණයක්. එහෙනම් මොකද සංචරණය කියන්නේ පුතේ? සතුන් තැනින් තැනට ගමන් කිරීම අපි කියනවා සංචරණය. හරි? එහෙනම් මෙන්න අපි ලියමු මේ අර්ථයේ. ලියන්න. සතුන් තැනින් තැනට ගමන් කිරීම. සංචරණය ලෙස හඳුන්වයි. සතුන් මොකද වෙන්නේ? තැනින් තැනට ගමන් කරන එක සංචරණය. හරි? ලියන්න. ඔවුන්ගේ සංචරණ ක්‍රම කිහිපයකි. හරි? ඔවුන්ගේ පුතේ සංචරණ ක්‍රම කිහිපයකි. හරි. අපි බලමු සතුන්ගේ සංචරණ ක්‍රම. අංක 1 ඇවිදීම. සමහර සත්තු ඉන්න ඇවිදින අය. අංක 2 දිවීම. සමහර සත්තු ඉන්නවා පුතේ දුවන අය. අංක 3 බඩගෑම. අංක 4 පිහිනීම. අංක 5 පියෑඹීම. නේද? අංක 6 පැනීම. නැත්නම් කියන පැන යාම. ගෙම්බ වගේ අය, මැඩිය වගේ අය, කැංගරුවා වගේ අය පනිනවනේ. ඇවිදින්නෙත් නෑ, දුවන්නෙත් නෑ, බඩ ගන්නෙත් නෑ, පනිනවා. මේවා සතුන්ගේ සංචරණ ක්‍රම. හරිනේ? ඔය කතා කරේ අපි කාගේ චලනද? සතුන්ගේ චලන. හරි. තව විස්තර තියෙනවා. ඉතින් අපි ඔක්කොම මෙතනදි කතා කරන්නේ නේද? සංචරණ උපාංග තියෙනවා. ඒ වගේම තව මොනවද? සංචරණය කරන්න බැරි චලන පමණක් දක්වන සත්තු ඉන්නවා නේ. මුහුදු මල, කොරල් බුහුබාවා, හයිඩ්‍රා අපි රූපාලවල තියෙනවා, ඇඳලා තියෙනවා නේ. ඒවා පොඩ්ඩක් බලන්න. මම ඔක්කොම කතා කරන්නේ නෑ. හොඳේ? ඒවත් මතක තියාගන්න. හරි. මෙමු අපි කතා කරන්න ශාක චලන ටිකක් ගැන. හරි? එන ශාක චලන දාන මාතෘකාව ශාක චලන. එන්න ශාක චලන. මෙන්න මාතෘකාව ශාක චලන. හරි.
දැන් මෙන්න මෙතනදී ගහක් හුළඟට වැනෙන එක ශාක චලනයක් කියලා ගන්න එපා. එහෙනම් ළමයි ඔය ගෙදර තියෙන රෙදි වැලක දාලා තියෙන ඇඳුම් වගේ ඒවත් හුළඟට හෙලවෙනවනේ. එහෙනම් ඒවත් ජීවීන් වෙන්න එපා. නේද? මේකෙදී අපි කතා කරන්න ඕන ශාක දක්වන ස්වයං චලන ගැන. ළමයි ශාකයක් චලනය වෙනවා කියන එක හරි වේගයෙන් සිද්ධ වෙන්නේ. සතුන් හරියට චලනය වුණාට ශාක චලන කියන ඒවා සෙමින් සිදු වෙන්නේ. තේරෙනවද? හරි. ලියමු අපි මෙහෙම. ශාකද චලනය වන අතර ශාකද චලනය වන අතර ශාකද චලනය වන අතර ඒවා සෙමින් සිදුවේ. ඒවා සෙමින් සිදුවේ. ඒවා සෙමින් සිදුවේ. හරිනේ? ශාක චලනය වෙනවා ඒව වෙන්නේ හෙමීට. හරි? අපි බලමු උදාහරණ කීපයක්. මෙන්න අංක 1. අංක 1. ශාක චලන ගොඩාක් ඒවා තියෙනවා. හරිද? අපි කීපයක් කතා කරමු ඔක්කොම නෙමෙයි. ශාක චලන අපි මේක ළඟදී කතා කරේ පුතාලට මතකත් ඇති. හරි? ශාක චලන කතා කරනකොට අපිට හම්බෙනවා ළමයි මෙන්න මේම අවස්ථා කීපයක්. මම අවස්ථා කීපයක් ගත්තොත් ළමයි පළවෙනි එක මෙන්න මේක ගමුකෝ මේ. හරි? මේ බලන්නකෝ. ළමයි ශාකයක් වුණම ඒගොල්ලෝ සූර්යාලෝකය දෙසට නැමිලා වර්ධනය වෙනවා. මේ බලන්න. හරිනම් මේ ගහ යන්න ඕනේ එහෙම කෙලින්නේ පුතේ. ඉර එන පැත්තට ආලෝකය එන පැත්තට නැවිලා ගමන් ගන්නවා. හැබැයි මේ නැමීම වේගවත් වෙන්නේ හරි හෙමින්ම වෙන්නේ. හරි ස්ලෝ. නේද? දවස් ගාණක් යනවා. එහෙම තමයි. ශාක චලන වේගවත් නැහැ කවදාකවත්. ශාක චලන සාමාන්‍යයෙන් වෙන්නේ හෙමීට. තේරෙනවද? සත්තු තරම් වේගයෙන් ශාක වලට චලනය වෙන්න බෑ. හරි? එහෙනම් අපි පළවෙනි එක ලියනවා මෙහෙම. රූපය ඕනේ පුතා ලියාගෙන ඉස්සරහ. මේ රූපම දීලා අපි ගිය සතිය කතා කරා මේවා. නේද? අලවල කතා කරා. මේ පොතේ ලස්සනට ඇති මේවා. හොඳේ? හරි. දැන් අපි නිකන් එක දාලා ලියාගමු මෙහෙම. ඔයාලට බලන්න මෙහෙම තියෙනවනේ රූපය. හරි. ලියන්න. සූර්යාලෝකය. 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 වැටෙන දිශාවට. වැටෙන දිශාවට. ශාක නැමී. ශාක නැමී වර්ධනය වීම. වර්ධනය වීම. සූර්යාලෝකය වැටෙන දිශාවට ශාක නැමී වර්ධනය වීම. මේකේ හොඳම උදාහරණයක් තමයි ළමයි පෝච්චියක් මේ ගේ ඇතුලේ කාමරයක ජනේලයක් අයින තියෙන පෝච්චියක ගහ කොහෙද නැමෙන්නේ? ජනේලයෙන් එළියට. මේ ජනේලයෙන් එළියට. හරි? හරි. ගමු ළමයි අංක 2. අංක 2. අංක 2 මං ගන්නවා ළමයි තව අවස්ථාවක්. මේ බලන්නකෝ දෙවෙනි එක. දෙවෙනි එක ගත්තොත් අපිට පුළුවන් ගන්න මෙන්න මේක මේක ටිකක් වේගවත් චලනයක් ශාක පෙන්නන. මේ බලන්න. ශාක පෙන්නන වේගවත් චලනයක්. මං ගන්නවා මෙන්න මේක අංක 2ට. ඔයගොල්ලෝ දකින්නවා ළමයි මේ වගේ චලන. නිදි කුඹ වගේ පත්‍රයක් අතින් ඇල්ලුවාම මොකද වෙන්නේ ළමයි? නිදි කුඹ වගේ පත්‍රයක් අතින් ඇල්ලුවම ඒ පත්‍ර හැකිලෙනවා. නේද? ඒ චූටි පත්‍ර ළමයි මොන වෙන්න ගන්නවද? හැකිලෙන්න ගන්නවා. මේක පළවෙනි ශාක චලනය. මෙන්න අංක 2 ලියන්න. නිදි කුඹා පත්‍ර නිදි කුඹා පත්‍ර නිදි කුඹා පත්‍ර අතින් ස්පර්ශ කළ විට අතින් ස්පර්ශ කළ විට නිදි කුඹා පත්‍ර අතින් ස්පර්ශ කළ විට නිදි කුඹා පත්‍ර අතින් ස්පර්ශ කළ විට හැකිලියාම හැකිලියාම වරහන් තුල මන් ලියනවා තරමක් වේගවත් ශාක චලනයකි. දැන් අර කලින් කතා කරපු එක නම් ටිකක් වෙලා යනවනේ. මේක තරමක් වේගවත් එකක්. හරි? තරමක් වේගවත් එකක්. අපි තව එකක් ගමු. අංක 3 අංක 3 විදියට මං ගන්නම් තව එකක්. අපිට පුළුවන් ගන්න
මෙන්න මේක මේ බලන්න ළමයි උදෑසනට මල් පිපෙන එක හිරු එළියට උදෑසන ආලෝකයට මල් පිපෙනවා මේ එළිය වැටිච්ච ගමන් මල් පිපෙනවා මල පිපෙන එක චලනයක්නේ ඒකත් ටිකක් හෙමින් වෙන එකක් එක පාට බලන් ඉඳදී මල පිපෙන්නේ නෑනේ නේ පැය ගාණක් යනවනේ හිමින් හිමින් පිපෙන්න හැබැයි චලනයක් නේ එක චලනයක් කවුරුවත් කරන එකක් නෙමෙයි යා විසින්ම කරන චලනයක් හරි ලියන්න උදෑසන හිරු එළියට උදෑසන හිරු එළියට මල් පිපීම උදෑසන හිරු එළියට මල් පිපීම උදෑසන හිරු එළියට මල් පිපීම තව එකක් ගමු අපි ගොඩක් තියෙනවා ඒවා හරි තව එකක් ගත්තොත් මෙන්න මේ වගේ එකක් ගමුකෝ ඔය කතුරු මුරුංගා ඒ වගේම සියඹලා හරි මාර වගේ පත්‍ර හවසට මෙහෙම හැකිලෙනවා හවසට පොඩ්ඩක් නිදා ගන්නවා මේගොල්ලෝ ආයි උදෑසනට දිගෑරෙනවා ඒකත් ශාක චලනයක් හරි ඒකත් අපි ගමු කතුරු මුරුංගා සියඹලා මාර ඒ වගේම නිදි කුඹත් අයිති මේකට නිදි කුඹා වැනි පත්‍ර හවසට හැකිලීම හවසට හැකිලීම හරි නේද හරි දැන් ඔය කතා කරේ මොනවද ශාක චලන කීපයක් හරි දැන් එහෙනම් ඔන්න මම පොඩ්ඩක් මුල ඉඳන් මතක් කරනවා මෙතෙක් කරපු ටික හරි මෙතෙක් කරපු ටික අපි පොඩ්ඩක් ටට්ටක් ගාලා බලාගෙන ඉමු මුලේ ඉඳන් කරපු ටික හරි මුලේ ඉඳන් ගොඩක් කතා කරා ගොඩක් ලිව්වා නේද ලොකු ප්‍රමාණයක් අපි කතා කරානේ වේගෙන් ටට්ටක් ගාලා මතක් කරගෙන ඉමු හරි මම රූපත් මැද්දේ දාලා ගොඩක් ලස්සන කතා කරා හරි මෙන්න මුල වේගෙන් මං කියාගෙන යනවා බලගින් හොඳේ හරි ජෛව ලෝකයේ අසිරිය ජීවීන්ගෙන් පිරුණු ලෝකය ජෛව ලෝකයේ ලෙස හඳුන්වයි ජෛව ලෝකය කිව්වහම මේක තියෙනවා විවිධාකාර පරිසර ඒ පරිසරවල අඩංගු දෑ වර්ග කරනවා වර්ග දෙකකට කියන මං එක ජීවීන් අජීවීන් පරිසරයේ හමුවන වර්ධනය වන දෑ ජීවීන් පරිසරයේ හමුවන වර්ධනය නොවන දෑ අජීවීන් ඔය ජීවීන්ට කියනවා ලිවින් තිංස් ජීවත් වෙන දේවල් මේක non living things ජීවත් නොවන දේවල් හරි ඊළඟට අපි කතා කරා ජීවීන් සැලකුව විට ඔවුන් ප්‍රධාන ආකාර තුනකට වෙන් කරනවා ශාක සතුන් ශුද්‍ර ජීවීන් ඊළඟට අපි කතා කරන්නේ වැඩිපුර කා ගැනද ශුද්‍ර ජීවීන් ගැන එහෙනම් ශුද්‍ර ජීවීන් ළමයි අපි මෙහෙම තරුවක් දැම්මා ඊළඟට අපි කතා කරනවා මේ ශුද්‍ර ජීවීන් ඇහැට පේන්නේ නැති හින්දා ඒගොල්ලොන් නිරීක්ෂණය කරන්න භාවිත කරන උපකරණය කවුද සංයුක්තාලෝක අන්වීක්ෂය එතනින් පස්සේ කතා කරා බහුලව හමු වෙන ශුද්‍ර ජීවීන් වර්ග ටිකක් කවුද ඇමීබා පැරමීසියම් බැක්ටීරියා එතනින් පස්සේ අපේ මාතෘකාව වෙන පැත්තකට ගියා ඒ තමයි ජීවීන්ගේ ලක්ෂණ කතා කරන්න පටන් ගත්තා ජීවියෙක් වෙන්න නම් ප්‍රධාන ලක්ෂණ 5ක් තියෙන්න ඕන මම පුතත් එක්ක අද පහම කතා කළේ නෑ හරිද අපි අද ඉවර කරේ කොතන වෙනකන්ද චලනය වෙනකන් අපේ රැපිඩ් කව දෙවැනි දවසේදී තමයි කතා කරන්නේ මොකද ශ්වසනය ප්‍රජනනය කියන කොටස් හරිද මුලින් කතා කරා කා ගැනද වර්ධනය ගැන කාලයත් සමග ප්‍රමාණයෙන් විශාල වෙන එක මොකක්ද
වර්ධනය මේ පෙන්නුවම ලස්සන රූපයක් වර්ධනය වෙන හැටි. හැබැයි ළමයි ශාකවල වර්ධනයයි සතුන්ගේ වර්ධනයයි වෙනස් කියලා කිව්වා. මේගොල්ලොන්ගේ අසීමිතයි මේගොල්ලෝ සීමිතයි. පස්සේ කතා කරා අපි කා ගැනද පෝෂණය ගැන. ඒ අනුව අපි කිව්වා ජීවීන් තම ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම මොකක්ද? පෝෂණය. පෝෂණය අනුව ජීවීන් වර්ග දෙකයි. විෂම පෝෂීන් හා කවුද? ස්වම්පෝෂීන්. ඊළඟට කතා කරා ළමයි ස්වම්පෝෂීන් ආහාර නිපදවන ක්‍රියාවලිය ගැන මොකක්ද? ප්‍රභා සංශ්ලේෂණය. ඒකට අවශ්‍ය සාධක 4 කතා කරා. ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවන ද්‍රව්‍ය 2 කතා කරා. ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය පත්‍රයක් මත ඇඳලා මෙන්න මෙහෙම අපි පෙන්නුවා. ඊළඟට අපි කතා කරා කා ගැනද? චලනය ගැන. ශාක චලනය වෙනවා, සත්තු චලනය වෙනවා. මුලින් කතා කරා ශාක චලන මේ සතුන්ගේ චලන ගැන. සතුන්ගේ ප්‍රධාන චලන ආකාර ටික කතා කරා. මම කිව්වා මෙතන මම ඔක්කොම කතා කළේ නෑ. සතුන්ගේ සංචරණ උපාංග, ඒ වගේම චලන පමණක් දක්වන සංචරණ නොදක්වන සත්තු ගැන අපි කතා කරේ නෑ. ඒව පොඩ්ඩක් බලන්න තව. ඊට පස්සේ කතා කරා කා ගැනද? අපි ශාක චලන ගැන. විශේෂයෙන්ම ශාක චලන විශේෂයි. ශාක චලන සත්තුන්ගේ චලන තරම් වේගයෙන් සිද වෙන්නේ නෑ කියලා පුතාට මම කියලා දුන්නා. හරි? එතනින් පස්සේ අපි ශාක චලන වලට උදාහරණ කීපයක් කතා කරා. ශාක සූර්යාලෝකයේ දෙසට නැමිලා වර්ධනය වෙන එක, නිදි කුම්භ පත්‍රයක් අතින් ඇල්ලුවාම හැකිලෙන එක, සෙසු ශාක චලන වලට වඩා ඒ චලනය තරමක් වේගවත් කියලා කිව්වා. ඒ වගේම උදෑසනට පුතේ මල් පිපෙන එක, ඒ වගේම හවසට කතුරු මුරුංගා, මාර, සියඹලා, නිදි කුම්භ වගේ ශාක හැකිලෙන එක. එහෙනම් මේම අපි ගොඩාක් විස්තර කතා කරලා තියෙනවා කා ගැනද? ඔය ශාක චලන ගැන. හරි. එහෙනම් මම කිව්ව විදියට ඔන්න අද දවසේ රැපිඩ් කවර් එක අපි කතා කරේ මෙන්න මෙතනට වෙනකම්. මෙතෙක් උගන්වපු ටික ඔන්න බොහොම ලස්සනට වේගවත්ව ඔයාට සම්පූර්ණ කරලා දුන්නා අද දවස තුල. හරි. මම හිතනවා හැමෝටම ලස්සනට තේරෙන්නේ නැති, හොඳට වැඩේ අහන් ඉන්නේ නැති මට ලියපු නෝට් එක අනිවාර්යෙන් WhatsApp group එකට දාන්න ඕනේ ෆොටෝස් එක්ක. පැහැදිලි? හරි. එතකොට රැපිඩ් කවර් ක්ලාස් එකට හැමෝම ඇඩ් වෙන්න. වෙනම රැපිඩ් කවර් එකට 6 ශ්‍රේණියට අදාළව පුතේ අපි හදලා තියෙනවා වෙනම WhatsApp group එකක්. ඒ WhatsApp group එකට ඇඩ් වෙන්න. මොනවා හරි වැඩි විස්තරයක් ඕන නම් මේ අපේ ෆෝන් නම්බර් එක මේකට WhatsApp message එකක් දාන්න. හරි. මේ WhatsApp message එකක් දාන්න. මොනවා හරි විස්තර දැනගන්න ඕන නම් ඒ වගේම තව පුතාලගේ යාළුවෝ ඉන්නවා නම් මේකේ අපේ WhatsApp group එක share කරලා තියන්න. අපි පළවෙනි පාඩමේ දෙවැනි රැපිඩ් කවර් එකත් එක්ක තව සති කීපයකින් මුණ ගැහෙනවා සති කීපයක් ගියාට පස්සේ. හරි? එහෙනම් මම හිතනවා අද දවසේ හොඳටම ලස්සනට ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති කියලා. මට අන්තිම පාර බලන්න පොඩ්ඩක් වීඩියෝ ඔන් කරන්න බන්න කට්ටිය. මට පේන්න බන්න පොඩ්ඩක් පොත් ටිකක් චුට්ටක් පෙන්ලන්න නෝට් එක ලිව්ව ටික මට බලන්න. කො බලන්න. හැමෝම පොත පෙන්නන්න බලන්න. හැමෝම වීඩියෝ ඔන් කරන්න ඕනේ අන්තිම පාරට. හරි. හැමෝම කො? හැම කෙනා වීඩියෝ ඔන් කරන්න. සමහර අය නෑනේ වහගෙනනේ. වීඩියෝ ඔන් කරලා පෙන්නන්න හැමෝම. හරි. ගොඩක් හොඳයි. එහෙනම් අදට අපි සමුගන්නවා එහෙනම් අපේ රැපිඩ් කවර් ඔන්ලයින් ක්ලාස් එකෙන් ආයි දවසක මේ වගේ වෙනස් ඔන්ලයින් ක්ලාස් එකත් එක්ක ඕගොල්ලොත් එක්ක හමු වෙන්න බලාපොරොත්තු වෙයි. එහෙනම් දැන් හොඳට රැට කාලා හරිද? ආයි චුට්ටක් පාඩම් කරලා නිදා ගන්න. එහෙනම් බුදු සරණයි හැමෝටම ආයි හම්බෙමු අපි තවත් මේ වගේ රැපිඩ් කවර් එකකින් ඉක්මනටම. එහෙනම් ගෙන් එන්න පුතේ හැමෝටම බුදු සරණයි.